Sri Lanka. අයිබෝවන් රටේ අනාගතය සෑදීමට මඟ කියන රටේම මිනිසුන්ගේ කාලීන වැඩසටහන රිබිල් ශ්‍රී ලංකා තුළින් අදත් අපි රටගෙන කතා කරන්න සූදානම්. අපි සතියෙන් සතිය රටට යහපත් අනාගතයක් උදාකර ගැනීම සඳහා දියුණු කරන්න පුළුවන් ශේෂ්ත්‍ර පිළිබඳව සංඛ්‍යා දත්ත මත පදනම් වෙලා ඔබට සැලසුම් සකස් කරන විදිය ගැන කතා කරනවා. කොතරම් විශ්ලේෂණාත්මකව ඒ ගැන කතා කළත් වගකිවයුත්තන්ගේ අවධානය යොමුුවෙනවද කියන ප්‍රශ්න සහගතත්වය සමහරට තියෙන්න්න පුළුවන්. ඒ ඔවුන්ගේ ක්‍රියාකලාපය දුටුවම අපිට පසක් වෙන දෙයක්. නමුත් මේ දත්ත ජනගත කරන්න අපි හැම දෙනාටම මේ දත්ත ඔළුවේ රැඳෙන්න්න පටන් ගන්නවා. තීන්දු තිරණ ගන්න පහසුවක් වෙනවා. ආර්ථික අර්බුද කොවිඩ් මේ වගේ ශේෂ්ත්‍ර නිසා ඔබ දන්නවා පක්ෂ හින්දා වාහනානයට සීම පැනවුණා. ඒ අනුව දෙදස් විශ්ව වසරේ සිට වසර පහක කාලයක් පැවති මේ සීමාවන් ලිහිල්ලුනේ ඒකුත් පෙබරවාරි 5 ඉඳලා. සීමා ලිහිල් කිරීමත් සමඟ පෙර නෝවිවරු මට්ටමකින් වාහන මිලගණන් පිළිබඳව අපි සාකච්ඡා කලා ඒවා ඉහලයම් ගැන කතා කලා. නමුත් එහිදි කතාබහට ලක්නු ශේෂත්‍රයක් තමයි වාහනානයනය සීමා ලිහිල් කිරීමත් එක්කම මෙරට වාහන එකලස් කිරීම කර්මාන්තයට වන බලපෑම. එමනම් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මෙන්න මේ සීමා ලිහිල්වීමෙන් පස්සේ මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ හෙට දවස පිළිබඳව. ඒ අනුව අද අපේ මේ සාකච්ඡාව සඳහා අපි ආරාධනා කර සිටිය සම්බන්ධ ශ්‍රී ලංකා මොටරත අමතර කොටස් නිෂ්පාතකින්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති නිබන්ත ජයවදන මහත්මයට අයිබෝන් අයිබෝන් සතුර එබගේම සම්බන්ධ වෙන අපිත් එක් අයිඩියල් මෝට සමූහයේ සභාපතිතුමා නලින්වල්ග මහත්මය අයිබෝන් ඔබොත් පිළිගන්නවන්. ඒකම සම්බන්ධ වෙනවා වේග ආයතනය ප්‍රධාන විදායකන ධාරී ආචාරය හර්ෂ සුභසිංහ මහත්මය අයිබෝන් ගන්න. එබගේම සෙනාරු මෝට ප්‍රයිවට් ලිමිට ආයතනය මෙහියුම් අධ්‍යක්ෂ මොහන් සෝම චන්ද්‍ර මහත්මයකර වෙනවා අයිබෝන් ඔබොත් ලංකාවේ වාහන එකලස් කිරීමේ ඉතිහාසය පිළිබඳ කතා කරද්දී 1990 කාලවකවානුවේ ලෝරන්ස් පෙරේරා මහත්මයා හදපු මේ මයික්‍රෝ ප්‍රිවිලේජ් කියන මෝටර රථයෙන් තමයි මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ වෙනත් පරිච්ඡේදයක් ලියවෙන්න පටන් ගන්නේ. ලියාපදිංචිය සහ තාක්ෂණික අනුමැතිය පිළිබඳව මුල් කාලේ ඇති වෙච්ච ගැටලු වලින් පස්සේ මේ වර්ගයේ මෝටර රථ 500ක් විතර අලෙවි වෙන්න පටන් ගත්තා එකලස් වුණාම. කොහොමුණත් දේශීය වාහන එකලස් කිරීමට සහ වාහන සඳහා යෙදවීමට තෝරාගත්ත කොටස් දේශීයව නිෂ්පාදනය කරන්න අදාළව වාහන එකලස් කිරීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් මෙරටට එන්නේ 2021 අවුරුද්දේ. එතැන් සිට අද දක්වා වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සිදුවෙලා තිබෙන ප්‍රසාරණය පිළිබඳව අවධානය යොමු කළොත් අද වෙනකොට ප්‍රධාන වාහන එකලස් කිරීමේ ආයතන 25ක් සහ වාහන උපාංග නිෂ්පාදනය කිරීමේ ආයතන 100කට අධික සංඛ්‍යාවක් මේ ශේෂ්ත්‍රය තුළ බිහි වෙලා තිබෙනවා. 2021 අවුරුද්ද ඉඳලා 24 අවුරුද්ද දක්වා ඔක්තෝබර් මාසය දක්වා දේශීය වෙළඳ පොළ තුළ එකලස් කරලා අලෙවි කර යතුරු පැදි සංඛ්‍යාව විතරක්. ඒ කියන්නේ විද්‍යුත් යතුරු පැදි සංඛ්‍යාවත් එක්ක ගත්තම 69564ක්. ඒ විශාල අගයක්. ඒ වගේම මේ කාලය තුළ එකලස් කර අලෙවි කර ඇති කාර් සහ මෝටර රථ වර්ගයේ වාහන සංඛ්‍යාව ගත්තොත් 7891ක්. සමස්තයක් විදිහට මේ කාලය තුළ දේශීය වෙළඳ පොළ තුළ එකලස් කරලා අලෙවි කර තිබෙන මුළු යතුරු පැදි සංඛ්‍යාව මෝටර රථ ප්‍රමාණය ගත්තෝතින් සමස්තයක් විදිහට දෙකම එකතු කරාම 77455ක් විදිහට දක්වන්න පුළුවන්. මෙන්න මේ වගේ පසුබිමක ගෙවිච්ච පෙබරවාරි 1 වෙනිදා ඉඳලා වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් එක්ක පනවපු අර 30ක රේගු ආනයන බද්ද මෙන්න මේ වාහන එකලස් කිරීමේ කර්මාන්තයටද ලොකු බලපෑමක් එල්ල කළා. ඊට හේතු වන්නේ අදාළ බද්ධ අවසන් නිමවුම් මත අයවීමත් මෙරට එකලස් කරන ලද වාහන තුළ අඩංගු දේශීය නිෂ්පාදිත අමතර කොටස් මෙන්න මේ බද්ධෙන් ඉවත් නොවීමත් කියන කාරණය. ඒ නිසා මෙරට මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකින්ගේ ඉල්ලීම තමයි මෙරටදි නිෂ්පාදනය කරන මෝටර් රථ අමතර කොටස් රේගු ආනයන බද්ධෙන් නිදහස් කරන්න කියන එක. අපිට මුලින්ම ලංකාවේ වාහන කොච්චරක් දැන් මේ එකලස් කරනවද ලංකාවේ වාහන නිෂ්පාදනය වෙනවද කියලා අපි දැනගත යුතුයි. ඉතින් ඒ හින්දා අපි ඉක්මනටම අවධානය යොමු කරලෙමු. දැන් ඔබ දන්නේ නැතුව තියෙන ලංකාවේ වාහන හදනවා එකලස් කරනවා කිව්වයන් පස්සේ කොච්චරක් කරනවද කියලා. මුලින්ම බලමු අපි යතුරු පැදි වශයෙන් ගත්තයන් පස්සේ කොච්චරක් එකලස් කිරීම සිද්ධ වෙනවද කියලා. මේ දැනට තියෙන තත්ත්වය නිබන්ධ මහතා අපිට කිරි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මේ සම්බන්ධව? ඔව් චතුර සාමාන්‍යයෙන් ටෙම්පරරි සස්පෙන්ෂන් එක පෙබරවාරි 1 වෙනිදා ඕපන් කරන්න ඉස්සෙල්ලා සාමාන්‍ය මාසයකට මෝටර් සයිකල් 8,000ක් පමණ ලංකාව සැම්බලලා ඇතරම රජිස්ටත් වුණා. එතකොට මෝට කාර් ගත්තොත් සාමානෙන් මෝටකාර් 400ක් පමණ ඊට පස්සේ මෝට ලොරි 300ක් පමණ
ඊට පස්සේ ඩබල් කැබුත් දැන් අලුතෙන් ඇත්තරම මේ රෙජිස්ට වෙන ඉදිරියට සෝ ඕක තමයි අපේ ඇක්චුවල් වොලියුම් එක ලංකාවේ සෙම්බල් වුණ සමස්යක් විදිර ගත්තම එතට මේ මොටරත වර්ග අතර මෙතන පෙනව ලොරි රත තියනවා ටිපර් රත තියෙනවා ට්‍රක් රත තියෙනවා මේ සියල්ලත් මේ වෙලාවේ ලංකාවේ හැදෙනවා. ඔව් එතකොට මෝටර් සයිකල් ගත්තොත් සාමාන්‍යයෙන් මේ තියෙන ඉකොනොමික් ක්‍රයිසිස් එකට ඉස්සෙල්ලා චතුර මෝටර් සයිකල් සාමාන්‍යයෙන් මාසෙකට 30000ක් විතර නිෂ්පාදනය වුණා. ඒ කියන්නේ ලංකාවට ඉම්පෝර්ට් කරා. නමුත් දැන් මේ තියෙන වාතාවරණය අනුව මේ පෙබරවාරි 1 වෙනිදාට ඉස්සෙල්ලා මෝටර් සයිකල් ඇත්තටම ලංකාවේ ඔය තියෙන ටෝටල් ඩිමාන්ඩ් එක දෙන්න පුළුවන් තරම් කැපැසිටියක් ලංකාවේ ඇසෙම්බලර්ස්ලට තියෙනවා. ඒ කියන්නේ මෝටර් සයිකල් ආපහු ලංකාවට ආනයනය කරන්න උවමනාව නැහැ පිට. අවශ්‍යතාවයක් නැහැ. නමුත් වැඩේ තියෙන චතුර අපි කියන්නේ අපි එහෙම ඉම්පෝර්ට් කරන්න එපා කියලා. මොකද ලංකාවේ තව ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඇත්තටම ලංකාවේ ඇසෙම්බල් කරන්න නැති. නමුත් ඒ වගේම අද ලෝකේ තියෙන පළවෙනි 5 දෙනා අතර හොඳම බ්‍රෑන්ඩ්ස් අපි හිතමු බජාජ් TVS ඒ වගේ කට්ටියත් ලංකාවේ ඇසෙම් ප්ලාන්ට්ස් තියෙනවා. එතකොට මෝටර් සයිකල් සාමාන්‍යයෙන් ඒ කට්ටිය විතරක් 6000ක් පමණ ලංකාවේ ඇසෙම්බල් කරලා විකුණනවා. අපි ඒ විදිහට ගත්තම එතකොට ලංකාවේ දැනට නිල වශයෙන් වාහන 11 කරන්න කී දෙනෙක් ඉන්නවද? ඔක්කොම මේ SOP එක 2021 ලොන්ච් කරන්න ඉස්සෙල්ලා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ 3 දෙනෙක් රෙජිස්ටර් වෙලා හිටියයි. මයික්‍රෝ ආයතනය, යුනයිටඩ් මොටර්ස් ආයතනය සහ මහින්ද්‍රා ආයතනය. මේ SOP එක ආවෙන් පස්සේ තව 14 දෙනෙක් මේ ෆැසිලිටි එකට ඇවිල්ලා ඒ කට්ටිය මේ ඇසෙම්බලි ව්‍යාපාරය ඉතාම සක්සස්ෆුලි ගිය අවුරුදු 2-3 ඇතුළත කාලේ කරා. ඒකේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. මම ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් වශයෙන් ගත්තොත් Hyundai, බීජිං ඕටෝ, ඊට පස්සේ මහින්ද්‍රා, ටාටා, TVS, බජාජ් මේ වගේ ඉතා විශාල ප්‍රමාණයක් ප්‍රෝටෝන් විශාල ප්‍රමාණයක් ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් අපි ගත්තොත් 13ක්. ඒ කියන්නේ මේ රීජන් එකේ ආසියානු රීජන් එකේ ඉන්දියාව වැරෙන්න පාකිස්තානයේ හෝ ඒ වගේ ප්‍රමාණයක් ඇත්තරම මේ කොහෙවත්ම නැහැ මෙච්චර ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් ප්‍රමාණයක් ඒ කියන්නේ ඇසෙම්බල් කරන. ඒක කර්මාන්තයක් විදිහට ගත්තම 11 කිරීමේ කර්මාන්තයේ අපි කලාපේ ටිකක් ඉහළින් ඉන්නවා. ඇත්තරම ඉතාම කෙටි කාලයක් ඇතුළත ඉතා ලොකු ප්‍රගමනයක් ගත්තා. තව 17 දෙනෙක් එන්නත් හිටියා. ඒ කියන්නේ පෙබරවාරි 1 වෙනිදාට ඉස්සෙල්ලා තව 17 දෙනෙක් ඇත්තටම ඇසෙම්බල් කරන්න බලාපොරොත්තු වෙනොත් හිටියා. ඒවත් ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් ගොඩක්. එතකොට ලංකාවේ වාහන කියන්නේ දැන් අපි කියන්නේ 11 කිරීමනේ. එතකොට නිර්මාණය කරන අය කී දෙනෙක් ඉන්නවද ලංකාවේ අලුතෙන් වාහනයක් හදන කට්ටිය විදිහට? ඒ වගේත් සාමාන්‍යයෙන් 4 දෙනෙක් පමණ ඉන්නවා. මම හිතන්නේ අපේ ඩොක්ටර් හර්ෂ වේගවත් 35 KD රයිස් ඉලෙක්ට්‍රික් බයික් එකක්. ඒ වගේ තව 4-5 දෙනෙක් ඉන්නවා. තව ඒකට එන්නත් කට්ටිය ඇත්තටම R&D ප්‍රෝසෙස් එක ක්‍රියාත්මකයෙන් පවතිනවා. එතකොට ආචාර්ය හර්ෂ මහත්මයා අපිට මේ ඔබතුමල්ලා වාහනයක් දැන් අනිත් කට්ටිය 11 කරන ඔබතුමල්ලා අලුතෙන් හදන කට්ටිය. ඒතර හදන කට්ටියට තියෙන අපහසුකම් ගොඩයි. ඒ කියන්නේ ලෝකේ අනිත් කට්ටියත් එක්ක රටවල් හදන ලොකු කම්පැනිස් ගොඩක් එක්ක තරඟ කරන්න වෙනවා. හොඳ දෙයක් දෙන්න. දැනට ඔබතුමල්ලා නිර්මාණ කීයක් කරනවද ලංකාවේ? අපි දැනට අපි හදනවා අපේ බේග කාරක දන්න ඔකමල ඒ සුපකාස්. ඊට පස්සේ අපි හැදුවා ලෝකේ තියෙන හොඳම 3-wheeler එක. මේක ETX කියන්නේ. අපිට ඒකේ තියෙන ලොකුම අවෝඩ් එකක් හම්බුණා. ඒ කියන්නේ safest most versatile ඒකට රේන්ජ් එක අතින් ෆාස්ට් චාර්ජින් මේ ඔක්කොමත් එක්ක ඒ 3-wheeler එක. ඒක තාම ගහන්න ඩිරෙක්ට් 3-wheeler එකක් තාම නැහැ. ඊට පස්සේ අපි හැදුවා මෝටර් බයික්ස්. ඒ කියන්නේ අපි හැදුවේ ටිකක් high end motor bikes. ඒ කියන්නේ අපි KTM 450 වගේ දේවල් එක්ක හදන්න පුළුවන් Yamaha. ඊට පස්සේ Honda ඊට පස්සේ ඒ වගේ අර ටිකක් high end Note 60 under 6 seconds වගේ ඒ වගේ high end motor bikes අපි හැදුවා. ඊට පස්සේ අපි හැදුවා ATVs ලංකාවේ. ඒවා ඔක්කොම දැන් මේ නිෂ්පාදන ලෙවල් එකට ඇවිල්ලා තියෙන ඒවා 3-wheeler එක නිෂ්පාදනයේ යන එකක්. ඊට පස්සේ ඊට අමතරව තමයි දැන් අපි ඔය eVTOL කියලා ඔය පළවෙනිම ඩ්‍රෝන් එක කියන්නේ මිනිහෙක් දාලා ෆ්ලයි කරන්න පුළුවන් ඩ්‍රෝන් එක එන මාසෙ වෙනකොට අපි ෆ්ලයි කරනවා. ඒ කියන්නේ ඉස්සලාම ටෙස්ට් ෆ්ලයි කරන. ඒතර ඒකත් මේ ලෝකේ තියෙන ඊගාවට තියෙන තැනක්. මොකද මිනිස්සුන්ට මෙහෙ ඉඳලා නුවරට යන්න පුළුවන් විනාඩි 40කින් විතර රුපියල් 2500ක් විතර යන්නේ. එන්න 2500 රුපියල් 5000ට මේ එතන ගිහලා එන්න පුළුවන් නුවරට ගිහලා. දැන් ඒවා ඒ තාක්ෂණයත් අපි දියුණු කරලා ඒකත් දැන් අපි හදාගෙන යනවා. හැබැයි ඊට පස්සේ මම හිතන්නේ මේ ෆියුචර් එකේ vehicles වලදී ගොඩාක් වෙලාට මේ පොඩි compact vehicle එක drone system එකක් තියෙයි. ඒවට කියයි flying cars කියලා. ඒතර දුර යනවා fly කරනවා යට යනවා මෙහෙම යනවා. ඒ ඔක්කොටම අදාළ හැම තාක්ෂණයක්ම අපි අවුරුදු 10ක් ඇතුළත දියුණු කරා.
ලංකාව කිවන් පස අපි කියන්නේ නොලෙජ් එක එන්න මේක ට්‍රාන් නොලෙජ් ට්‍රන්ස වෙන්න මේකට යම් කිසි කාලයක් ගත වෙනවා කියනගෙන හැබැයි මේ අපි සංවර්ධනය වෙමින් පවතින්නේ ලෝක දියුණු රට බල්ල තියෙන තාක්ෂණය අපිට එන්නේ එතොර දැ මේ කියන රේංචක ගත්තයන් පස්සේ එහෙම අපේ ගැප් එකක් නෑනේ. ඕ ද ඉස්සර අපිට මනහරයක් දැනගන්න ඕනට පස්සේ අපි නිසිදේකට යන්න නොක හරි ගිල තම එක ගන්න දැන් හවන මේ ඉන්ටර්නෙට් එක ඔක්කොමට එක තියෙනවා. එතකට ඒක ඉන්ටර්නෙට් එක YouTube ල ඉදලා විඩියෝ සිදල රිසර්ච් පේප සිදල හැමදම ක්සස් කරන්න පුලන් එකක් දැන් ලාජ් ලංගේ මොඩ සයිල්ල ජීතප වගේ දේවල් ඇල්ල අපිට දැන් හන්ඩ විතර ඇති අපේ නොලෙජ් එක හෝල්ස් හැම දෙයක්ම අපේ කාටකත් කියැන්ව නොලෙජ් ගන්න බැහැ කියලක ලෝක තියෙන මේ දැන් යන්න රිසර්ච් එක ඉන්ෆර්මේෂන් එක අපිට ගන්න පුළුවන්. නමුත් වැඩේ තියන්නේ අපිට ප්‍රක්ටිකල් එක්ස්පිරියන්ස් තියන්න බයි ප්‍රක්ටිකල් එක්ස්පිරියන්ස එක තම අපි හදවේ අවුරුද් දහකරක්ෂනේ අවුරුද් දහයක් ඇතුළත තම අපි මේ ඔක්කෝම කවරුවක්ත් බිලිව නොකරපු එකන සුපකායක් හදන්න ගවර පස්ස කව කොල හිනාවන ලංකාමව කරන්න පුලන්ද කියලා මෝඩ බයිසි කලා හදන්න පිරවලද කියලා පා මිනිස හිනාවන දැන් ඔය ඩ්‍රෝන් එක මනුස එද්දාගෙන එකට එකට දැන හිනාවේ ඉන්න කට්ටිය. ඉති අපි හැමදාම අපි හිතාගෙන හිටිය මේ ලංකාව කියන රට මේ සාමාන්‍යයෙන් මේ වගේ තාක්ෂණය දිවල කරන්න බැහැ මේවා කරන්න බැත ඇතරම මටත් පුදුමයි මෙච්‍ර කාලයක් ගේ මොකරද මේ මෝට පයිසිකලේ චසයකක් හදාගන්න අපට අවුදු විස්සකර තියකට ඉස්සරෙන් ඕකම හදන්න පුළුවන්. දැම අපි හදන මොට බැක්සක ගත්තට පස්සේ ඔබතුමාටම තේරෙයි මේ චසයක ච්‍රකරක් අපි හැද නැතැයි අපිට පිටට ගෙන්න්න ගන්න ඕනනේ. එ ඒ වගේ ඒ චලෙන්ජ අපි බාරාරගෙන කරලා අපි ලෝකෙ තියෙන මෝන මනුසයක එක හැපෙන්ඩ පුළුවන් ලෙවල්ලකට තම අපේ වහන්න අපි හදරති අනිවාර තැන් නලින්වල්ග මහත්ම අයිඩියල් සමූහ විදිට මේ කලස් කිරීම කර්මාන්තේ මූලික අදියරේ හිටපු කණ්ඩෑ මුබත්මන් එතනින් පස්සේ තමයි අනිකටිය ඔක්කොටම ගත්තම මෑත කාලේ මේක එකතු වෙන්න හැකියාවක් ලබෙන්නේ ගැන බුතුමල හීන දැකපු කටිය මේ වෙන්න ඕන කියලා ලංකාව. දැන් ඕක වෙන්න ගත්තනේ දැන් ඔබතුමල්ල කොච්චරක් මේක වෙනුවෙන් කැප වුණාද එතකොට ලංකාවේ දැනට තියන් තත්ව මොකක්ද. ඇත්තවසයෙන්ම චතුර අපව දන්නවා පාස්කු ඉරිදා ප්‍රහාරය 2019 අප්‍රේල් මාසේ සිද්ධ වුණේ. මහින්ද්‍ර සමාගමව ලංකාවට මේ ප්‍රථම ආයෝජනය කල්ලා අපි අපේ වැලි පැන්න ප්ලාන්ට් එක ස්ථාපිත කරන්නේ 2019 සැප්තැම්බර් මාසය. ඉතින් ඒ වගේ වාතාවරණය තියෙද්දි අපිට හැකියාව තිබ්බා. මහින්ද්‍ර සමාගම වගේ අද බිලියන 40ක වටනාකමක් මාකට් කැප් එකක් තියෙන කම්පනය එකක් කරි ලංකාවේ රිජු ආයෝජනයක් කරන්න. ඒගොල්ලු රිජු ආයෝජනයක් කලා. එකන අපේ ප්ලාන්ට් එකෙන් ඒගොලන්ගේ අයිතිය තියෙනවා 135. අපි 165. ඉදි ඒකෙන් තමයි ඒක සිද්ධ වුණේ 2019 සැප්තැම්බර් මාසේ. එතකොට තමයි ඒගොලු ලංකාවට පැමිණිලා අපේ තියෙන ඇසෙස්මන්ට් එකක් කරා. එකන්නේ ඉන්දියාවේ හදන උපාංග තියෙනවනේ මේ කම්පෝනන්ස් ඒවා කොහොමද අපි ලංකාවට ඒ තාක්ෂණය දෙන්න. තමන් උදාහරණයක් වසයෙන් ගත්තොත් සීට් මැනිෆෙක්චර එක ගත්තොත් මේ ලෝකෙ ඉන්න ඉදිරියෙන්ම ඉන්නවා මැග්න සමාගම සහ ලිය සමාගම. ඉදැන් ඒ වෙන විට මම එගුලන්ට මුණගස්සල දුන්න මේ දිමන්ත ජයවර්ධන මහත්තයාව. දිමන්ත ජයවර්ධන මහත්තයා එවෙලෙත් සීට්ස් හදමින් හිටිය ලංකාවේ හාන් සමාගමත් එක්ක එකතු වෙලා කලා. නමුත් අපිට පුළුවන් වුණා අලුත් කම්පනය එකක් ඇරලා ඉඩියල් ඉන්ඩස්ට්‍රීස් කියලා එතුමා ඒක කොටස්කාරයෙක් දැන් වෙලා ඉන්නවා. එකතු වෙලා අපි මේ තාක්ෂණය අර මැග්න සමාගමේ තාක්ෂණය අපිට ලැබුණා. ලියා සමාගමේ තාක්ෂණය අපිට ලැබුණා. ඒ තාක්ෂණය හරහා අපි සමත් වනා සීට් නිෂ්පාදනය ඉහළම මට්ටමකට ගෙනියන්න. ඒ වගේම තමයි ඒ ඉන්දියාවේ මහින්ද්‍ර සමාගමේ සර්ටිෆයි කරපු කම්පෝනන්ස් ඒ ප්‍රමිතියත් එක්ක යන කම්පෝනන්ස් ඒ වගේම එක්සෝස්ට් එක අපි හැදවා. ඒ වගේම අපි ෆියල් ටෑන්ක් එක හැදවා. අනිත් ඒවා ඇවිල්ලා අපි ගත්තු දැන් අපි ඩෙක් එක හැදුව පිටි පස්සේ ඩෙක් එක හැදුව ලයිට් ට්‍රක් එක. තකොට සියත් සමාගමේ ටයස් කරනවා තර එක්සයිට් සමාගමේ බැට්‍රිස් කරනවා ඒ ආදී වසයෙන් දැන් ඒ වගේ අපි ප්‍රතිශතයක් විදර කොච්චරද එකතු කරන්න ඕනගේ එකතු කිරීමේදී ලංකා අපිට අවශ්‍ය වනේ 120යි. නමුත් අපි 120 ඉක්මමා ගියා. දැන් අද ගත්තොත් අපේ ලයිට්‍රක් එකට 135
එක්කාගයක් තියෙනවා. එතුට එක හිනාව වෙනවන කට්ටිය එලිය දැක්ම සමාජ මාධ්‍ය අපි දකිනවා මේ මොනද ටය දාලා රොමයෝ දල බොරුවක් කල්ලා සීට්ටිකක් උත්සල හලිව වැරදි මතයක් තිබ්බා මේ අපි මේ මහින්ද්‍ර සමාගම වගේ දැවන්ත සමාගම් ලංකාවට එනකං ඔයා කියන ප්‍රශ්නය නිතරම පුනපුනා මතුවන දෙයක් නයෝක. හැමෝම කිව්වේ මේක බොරුවක් කරන්න කියලා. ඒ ගැන මම තර්ක විතර්ක කරන්න යන්නේ නෑ මම ඒ ගැන දන්නේ නැහැ. මම කියන්නේ මහින්ද්‍ර සමාගම වගේ දැවන්ත සමාගමක් ප්‍රමුඛ පෙළේ ලංකාවට ආවට පසුව ඒගොල්ලන්ට ඕනෙ වුණා මේ ව්‍යාපෘතිය හරහා ඊකොසිස්ටම් එකක් ඇති කරගන්න. ඊකොසිස්ටම් එක කියන්නේ මේ කර්මාන්ත ශාලාවට එවන කම්පෝනන් මැනිෆෙක්චරර්ස් ලව නිර්දේශ කරලා ඒගුවන්න ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න. ඒකන අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉද මේකින් පස්සේ තමයි ඔය සියලුම නන්දරාපු කම්පනිස්ටික ලංකාවට එන්ට පටන් ගත්තේ. මෙතනින් තමයි මේ ආරම්භය ඇතුනේ හයුන්ඩයි සමාගමත් ආවේ ඊට පස්සේ. අශෝකලයන සමාගමන් ඉස්සරදරම හිටියන්න ඒගොලමුත් ලොකු කර්තවයක් කරා නමුත් එගුලො කාර් නිපදවන්න එක්ලස් කරන්න ගිය නැහැ. ඉදි ඒ වගේ ඒ අපි ගත්ත පියවර නිසා තමයි මේ ප්‍රගතිය ඇති වුණේ. SOP එක අපිට ස්ථාපිත කරන්න පුළුවන් වුණේ 2021 අප්‍රේල් මාසේ මේ තියෙන දැනුව මිනුමත් එක්ක තමයි අපිට මේක හරි ප්‍රවිෂ්ටයකට ඇවිල්ලා මේක ලොකු දිසාවකට යන්න පුළුවන් වුණේ. දැන් අද මේ අපේ දිමන්ත ජවදන මාත්‍යය හුඟක් කම්පෝනන් මැනිෆෙක්චර චරිස් කරනවා. ගැන හුගක් දේවල් වලට එතුමා නැමුරු වෙලා ති ඒ වගේ ලොකු විශිෂ්ට ප්‍රගතියක් මේ තුළින් ඇති වුණා. ඉති ඒක ඉස්සරහට යන්න තමයි අපි ගත යුතු ප්‍රයත්නය. මූලික වශයෙන් අවබෝධයක් ලබාගත යුතු හින්දා ඔබට මේ සම්බන්ධය ලංකාවේ ඇයි මෝට සයිකල් අප හදලා ගේනොන් නැත පිටටින් තොර ගත්තයන් පස අපිට පැහැදිලියෝ කියන්න පුළ මේ අවස්ථාව වන විට මේ මාසික යතුර පැති 11,264 එකලස් කරන්න පුළුවන් ඩේවිඩ් පිරිස්සකට ගොල්ල 1,712 හදන්න ටීවසකට 10,000 හදන්න පුළ ගොල 1,500 හදන්නේ සෙනාරෝයකට 2,000 හදන්න පුළන් එගොල 300 හදන්න. ඔබතුමාලට ඇයි මේ කැපැසිටකට යන්න බැරි ඒකන ලංකාවේ තියෙන තත්වය ප්‍රශ්නයක්ද මිලදී ගැනීම හැකි අය ප්‍රශ්යද මිනිසු ගන්න නැද හැදුවට මොකද ප්‍රශ්න ඇතන චතුර එක් ගැන කතාකරොත් දැන් මෙදැන් සිරුම මේ අපේ දිමන්ත මිස වෙල්ගම සඳහන් කරපු ආකාරයට මේ SOP එක කියන එක හඳුන්වල 2021 ඇත්තට මේක ප්‍රායෝගිකව හරි විදිහට ප්‍රැක්ටිකලි මේ ඔපරේෂන් එක පටන් ගත්තේ ගොඩක් කරලා 2023 අවුරුද්දේ තමයි මේ සියලු ආයතන අපේ ආයතන ඇතුළුව මේ ප්‍රායෝගිකව මෙම ක්‍රියාදාමයට ඇතුළත් වෙලා ප්‍රොඩක්ෂන් එකක් විදිහට පටන් ගත්තා. එතනදී මිනිස්සුන්ගේ අතරත් සමහර අවස්ථාවල මතයක් තිබුණා වෙන්න පුළුවන් මේ ලෝකලි හදන බඩුවක් මේක ලංකාවේ හදන්න එකලස් කරන්න මේකේ ප්‍රමිතිය කොහොම වෙයිද නැත්නම් මේකේ අපිට මේකේ ආරක්ෂාකාරී බව කොහොමද ඔය වගේ ප්‍රශ්න තිබුණා වෙන්නත් පුළුවන්. ඊට අමතරව මේ වගේ ෆැක්ටරි එකක් අපි ලංකාවේ පටන් ගන්නවයි කියන එක චතුර කැපැසිටියට යන්න පුළුවන් වුණ පමණින්ම එක අපට එක රැයකින් නැත මාසකින් දෙකින් කරන්න බෑ මේක අපේ ප්‍රින්සිපල් සප්ලයිස් ලයින්න නැතන් අපේ ඒජන්තවරු ඉන්න අපේ බයිසිකලේ ඔරිජිනල් මැන්ෆෙක්චරස් ඇත ඒගොලත් එක අදාල ඇග්‍රිමන්ට් වලට ගිහිල්ලා ඔන්න යම්කිසි කාල සීමාවක් ගත වුණා. ගත වෙලා 2023 අවුරුද්දේ වගේ තමයි මේක හරියාකාරව මේක හැමෝගෙම මේ ඔපරේෂන් එක ෆන්ක්ෂන් වෙන්න ගත්තේ. ඉතින් ඒ අතර කාලේදී අර දිමන්ත මුලින් සඳහන් කරා වගේ 2018-19 කියන වකවානුව තමයි වාහන හොඳටම ඉම්පෝට් කරපු කාලේ. ඒ කාලේ මෝටර් සයිකල් විතරක් සාමාන්‍ය එක මාසෙකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ස්ටැටිස්ටික්ස් වල තියෙනවා 35000ක් පමණ රෙජිස්ටර් කරලා තියෙනවා මාසෙකට. ඒතකොට ඒක තමයි බැලුවොත් එහෙම ලංකාවේ උපරිම අවශ්‍යතාවය වෙලා තිබෙලා තියෙන මාසෙකට මෝටර් සයිකල් වලින් මම මේ කතා කරන්නේ. එතකොට දැන් අපි අවුරුදු 1.5-2ක් උපරිම වැනි කෙටි කාලයක තුල දැනට අපි ගිය පෙබරවාරි මාසේ අපි ස්ටැටිස්ටික් ගත්තොත් 10,000කට ආසන්න ප්‍රමාණයක් රෙජිස්ටර් කරලා තියෙනවා ලංකාවේ හදපු මෝටර් සයිකල්. පහුගිය මාසෙකට. පෙබරවාරි මාසේ පමණක්. ඒ කියන්නේ අපි දැන් අපි ඇසියුම් කරොත් ලංකාවේ එකක් ලංකාවේ හදනවා. අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත අපි එතනට අවිල්ලා තියෙනවා. අනිත් අපි කියන්නේ උච්ච ස්ථානයේ උච්ච කියන්නේ මැක්සිමම් තියෙන රේන්ජ් එකෙන් 3න් එහාට අවිල්ලා තියෙන අවුරුදු දෙකක් වගේ බොහෝම කෙටි කාලයක් ඇතුළත. ඒතර තමයි මැනුෆැක්චරර්ස්ලා මේ ඇසෙම්බලර්ස්ලා කීප දෙනෙක් ලයින් එකේ ඉන්නවා එන්න. ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් කීපයකුත් අර දිමන්තිකවගේ ඔන්න මෙන්න තිබි වැඩ පටන් ගන්න. ඒකත් එක්කම තමයි දැන් මේ අපේ අපනයන ආනයන සීමාව ඉවත් කරේ. ඉතින් ඒකත් එක්ක අපි බලාපොරොත්තු මේ විදිහට ගියා නම් අපිට හිතන්න තිබ්බ අඩුම ගන්න තව අවුරුද්දක් එකමාරක් යනකොට අපිට ඒ 30,000 35,000 කියන කැපැසිටි එක කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ටූ වීල් මාකට් එකට ලංකාවට අවශ්‍ය සම්පූර්ණ
සප්ලයි අපට දෙන්න පුළුවන්කම තිබ්බ. එසම අපි කෙටි විරාමකට යොමු වෙලා එන්නම් මේ රීබිල් ශ්‍රී ලංකා. Rebuild Sri Lanka. සම අනුග්‍රහය නිමක් නැති මැජික් රසයක් ලෝවුඩ් මැජික් බයිටස් මහා අවුරුදු ශෝපීන් ෆෙස්ටිවල් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පෙයාස් දැන් විශේෂඥ විශ්වාසය සමඟ ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලූෂන් අලුත් නෝ රෙසිපි දැනගන්න WhatsApp කරන්න. අලුත් අවුරුදු වසන්තය වෙනුවෙන් 39 වන වරටත් පැවැත්වෙන සුපිරි වෙළඳ ප්‍රදර්ශනය හා සැනකෙළිය කොළඹ shopping festival 2025 අප්‍රේල් 4 සිට 11 දක්වා BMICHදී. නව අවුරුද්දේ සැබෑ සුන්දරත්වය ඔපේ නිවහනට කැන්දන්න. රොසෙල් ටයිල් බාත්වෑ සහ උපාංග සඳහා 50% දක්වා වට්ටම්. රොසෙල්. පේගෙදර නම් ආයුර්වේදීය විසඳුමක් තියෙනවා. අසම මිලකට හඳුන්වා දෙන ආයුෂ් ඇන්ටි කැවිටි ටූත් පේස්ට් නව ඇසුරුම. නිතර ඇතිවන දත් ප්‍රශ්න වළක්වන්න කාලෙට ගැලපෙන ආයුර්වේදීය විසඳුමක්. අලුත් තරු පොකුරේ හලඑලි මංගල්‍ය. දෙරනා ග්ලෝ ඇන් ලව්ලි අවුරුදු කුමරා සහ කුමරියා 2025. අලුත් අවුරුදුදා රාත්‍රී 9ට දෙරණින්. ප්‍රධාන අනුග්‍රහය නව ග්ලෝ ඇන් ලව්ලි මල්ටිවිටමින් ග්ලෝ සීරම් සංයෝගය. අවුට ගියත් ග්ලෝ එක දෙගුණයක්. සම අනුග්‍රහය The Magic Chocolate Collection. Gillette Mark 3 අපහසුවක් නැති රැවුල කැපීමට. ප්‍රිත්ස්බරි නිල් පාට හැඟීමක රස. ගැහෙනු වෙසින්නෙන මාරදූතයා ලංකාවේ චීන නැඹුරුව ඉන්දියාවට හරවාගන්න ඕදි උත්සාහදරාවී ආචාර්ය සම්පත් රාජපක්ෂ කියයි. ජනතා දුක අහන්න වෙනමෙනම ඒකක ට්‍රම්ප්ගේ අලුත් බදු ගැන ලෝකයා කියන කතා. ඊරියගම ශ්‍රී පුෂ්පදාන ආදර්ශ මහවිදුහලේ තොරතුරු සමගින් සිකුරාදා අරුණ. මහා බක් මහවලල අවුරුදු කුමරා සහ කුමරිය අභිෂේක කරනමින් ජන ක්‍රීඩා ක්‍රිකට් තරඟ සහ තවත් බොහෝ දේ සමගින් දවස පුරා වෙල්කම් ඩ්‍රින්ක් දවල් බුෆේ සමසටි සමග ස්නැක්ස් කොටෙල් මොටෙල් බයිට් සමගින් සංගීතයෙන් විනෝද වෙන්න අප්‍රේල් මාස 7 වෙනි සතුදා පිළියන්දල වින්රිච් හෝටල් පරිසරයේදී සංවිධානය ශ්‍රී ලංකා වෙඩින් සප්ලයර්ස් ඇන්ඩ් ඉවෙන්ට් වෙන්ඩර්ස් ඇසෝසියේෂන්. සන්සිල්ක් අනියන් ෂැම්පූ කොණ්ඩේ ස්ට්‍රෝං කරලා ගැලවී යාම අඩු කරයි. සන්සිල්ක් අනියන්. Rebuild Sri Lanka. විරාමෙන් අනතුරුව ඔයාලි ත්‍රීබිල් ශ්‍රී ලංකා සමගින් රටක් සංවර්ධනය කරනවා නම් මේ වගේ කර්මාන්තවලට අවස්ථාවක් දෙන්න ඕන නැගී සිටින්න. හැබැයි එහෙම දෙනවද නැද්ද කියන එක පැහැදිලිව පේනවා මේ කියන කතාවක්. දැන් දිවන්ත ජයවර්ධන මහත්මයා කෙනෙකුට හිතෙන්න පුළුවන් වාහනයක් ගන්නලා එකලස් කරා කියලා ඉවර වෙලා මේකේ ලොකු ප්‍රමාණයක් ඩොලර් සේවිං එකක් ලංකාවට වෙන්නේ නැහැ කියලා. මොකද මේ ගෙනල්ලා එකලස් කරන එකම තමයි වෙන්නේ පොඩි ගාණයක. ඒක ගණනෙන් හැදුවම් පොඩි ගාණක්ද එහෙම නැත්නම් ලොකු ගානක් විදිහට අපිට කතා කරන්න පුළුවන්. චතුර ඇත්තටම ඉතා විශාල ගානක්. දැන් සාමාන්‍යයෙන් SUV එකක් හරි කාර් එකක් assemble කරොත් SOP එක අනුව තියෙන minimum 120ක් 20කින් තමයි value addition එක පටන් ගන්න ඕනේ. මෝටර් සයිකල් එකක් ගත්තොත් 125 දක්වා යන්න ඕනේ. එතකොට ඒක අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරන්නත් ඒ නියාමනයක් තියෙනවා SOP එකකට. දැන් ඔබතුමා ඉස්සල්ලා ප්‍රශ්නයක් කිව්වා මේ ලංකාවේ ඇත්තටම මේ අමතර කොටස් නිෂ්පාදනය කරනවා කියලා මේ බොරුවක් කරන්න කියලා. ඒකට චතුර එක හේතුවක් මේ නිෂ්පාදනය කරන මේ ටෙක්නොලොජි එක සහ මේ නිෂ්පාදන අපිට ඇත්තරම මාකට් එකේ ඕපන්ලි පෙන්වන්න බෑ. මොකද අපි දැන් Hyundai ආයතනයකට හෝ Mahindra ආයතනයකට හෝ TVS Bajaj ආයතනයකට අපි යම්කිසි ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරනවා නම් ඇත්තටම අපි ඒගොල්ලන් එක්ක non disclosure agreement sign කරනවා. ඉතින් අපිට මේ තියෙන products අපිට මාකට් එකට පෙන්වන්න බෑ. නමුත් ඒක ෆයිනල් වෙහිකල් එකේදී ඕනම පුද්ගලයට බලා ගන්න පුළුවන්. නමුත් චතුර අද වෙද්දී අපේ තියෙන අපේ මැනිෆැක්චරර්ස්ලා ඉන්නවා 30 දෙනෙක්. ඒ කට්ටිය සමහරක් කට්ටිය ඉන්ටර්නැෂනල් IATF කියන සර්ටිෆිකේෂන් එකක් ගන්නවා. එතකොට ඒ ආයතන වලට සාමාන්‍යයෙන් කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන් හැම මාසයකටම වරයක් ඒ කට්ටිය අනිවාර්යෙන් විසිට් එකක් දානවා. කස්ටම් එකේ කට්ටිය යනවා. එක වතාවකදී මේ ළඟදී මාස 6කට විතර ඉස්සෙල්ලා
ඇතර මුදල් අමාත්‍යංශ නිලධාරිත් ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒ කට්ටියට ෆිසිකලි ඒ කට්ටිය දන්නවා කොච්චර එම්ප්ලොයිමන්ට් එකක් මේකේ ජෙනරේට් වෙලා තියෙනවද කියලා. මං හිතන්නේ ඒගොල්ලන් ඇවිල්ලා තව මාස 6ක් විතර යද්දී තව ජොබ්ස් 5000ක් විතර මෙතන ක්‍රියේට් වුණා. ලොකු එක්ස්පෑන්ෂන් එකක් තියෙනවා. සමහරක් කට්ටිය ෆැක්ටරි ගහලා. ඉතින් අපි කම්පෝනන්ට්ස් ප්‍රමාණය ගත්තොත් අද ලංකාවේ ටයර් එක, බැටරි එක, ඊට පස්සේ වයහානස් එක, සීට් එක, ප්ලාස්ටික් අයිටම්ස්, රේඩියේටර්ස්, දුනු වර්ග, චැසි පාර්ට්ස්, ඒ වගේ ඉතා විශාල ප්‍රමාණයක් කම්පෝනන්ට්ස් නිෂ්පාදනය වෙනවා. මේක වැදගත්කම තියෙන්නේ චතුර මේ අපේ දේශයේ ඉන්න ගැන කාර්මික විද්‍යාලවලින් එන ස්ටූඩන්ස්ලා තමයි මේ ගොඩක් මේ අපේ ඉන්න කම්පෝනන්ට් මැනුෆැක්චරර්ස්ලා ගාව වැඩ කරන්නේ. එතකොට මේ ලැබෙන මිස්ටර් වෙල්ගම කිව්වා වගේ ඩොක්ටර් හර්ෂ කිව්වා වගේ මේ ටෙක්නොලොජි ට්‍රාන්ස් එකක් මේකේ වෙනවා. හරි අර අපිට ඕන එකක් පොත්පත් වලින් කියවලා බලන්න පුළුවන්. නමුත් මේ ප්‍රොඩක්ට් එක ඩිවෙලොප් කළා ඊට පස්සේ ඒක වෙහිකල් එකකට ඇසෙම්බල් වෙලා ඒක තව පාරේ දුවද්දී ඒක වෙන ඉෂුස් නැවත අපිට මේ රිවර්ට් කරලා අපි මේ ප්‍රොඩක්ට් එක ඩිවෙලොප් කරන්න පොසිබිලිටි එකක් තියෙනවා. ඉතින් කොච්චර මුදල් අමාත්‍යාංශ නිලධාරීනුත් ඇවිල්ලා බලලා ඔබතුමාලා බලලා කතා කරලා දැනුවත් වෙලා නම් වාහන ආනයනයේදී ඔබතුමන්ලට දීලා තිබිච්ච මේ සහනෙ නැති කරන්නේ නෑනේ. සහනෙ තාම ලැබෙනවා. නමුත් කිසිම ප්‍රොටෙක්ෂන් එකක් නැහැ. මොකද චතුර මෙතුමාලා කියයි ඒ කියන්නේ දැන් වැලියු ඇඩිෂන් එක කරන එකටත් එක්ක ටැක්ස් එකක් ගහනවා. එතකොට ලංකාවේ දැන් අපි හිතමු 120ක් හෝ 25ක් වැලියු ඇඩිෂන් එක කරොත් ඒක උඩින් තව ටැක්ස් එකක් ගහනවා. එතකොට ඒකේ කිසිම තේරුමක් නැහැ. ඒ කියන්නේ CID එකයි සර්චාර්ජ් එකයි. එතකොට කරන්න අපේ කොස්ට් එක වැඩි වෙනවා. අපිට ඒක කෙටියෙන් පැහැදිලි කරොත් ඒක ලස්සනට පැහැදිලි මිස්ටර් වෙල්ගම ඒක ඔව් ඇත්තටම අපර මං ඉස්සෙල්ලා කියනවා වගේ අපි කිට් එකක් නෙගේන්නේ. ඔව්. අපි වාහන කිට් එකක් ගේනවා සමහර ඒවා ඩිලීට් කරලා අයින් කරලා. මොකද ඒවා ලාංකිකව නිෂ්පාදනය කරන. අපි කියමුකෝ 170යි ගේන්නේ. 170ක් හරි කියනවා. ඒක අපි බන්ධිත ගුදමකට බොන්ඩ් එකකට දානවා. මැනුෆැක්චරර්ස් බොන්ඩ් එකකට. එතන අපිට ඩියුටි ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් ඊට පස්සේ අපි ලාංකිකව අපි කම්පෝනන්ට්ස් ගන්නවනේ. දැන් මං උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම සියත් සමාගමෙන් අපි ටයර් ගන්නවා. ඒතර දැන් ලංකාවේ ඒගොල්ලොන් අපිට විකුණන ටයර් එක ඒගොල්ලෝ ඩියුටි අමුද්‍රව්‍ය වලට ගෙවලා ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එකත් එක්ක ඒගොල්ලෝ VAT එක අපිට විකුණනවා. VAT අපිට ක්ලේම් කරන්න පුළුවන්. එතන අපිට ගැටලුවක් නැහැ. 18ක් ක්ලේම් වෙනවනේ. ඔව් ඒ VAT ක්ලේම් වෙනවා. නමුත් ඒ ටයර් එකක තියෙන අපි ගෙවන රුපියල් අගය අපි බැලුවොත් ඩියුටි ෆ්‍රී එන වාහනයක එන්නේ CIF ප්‍රයිස් එකනේ චතුර ලංකාවේ මේට ගොඩ බහින්නේ. ඒතර ඒකේ එන්නේ ටයර් එක ඩියුටි ෆ්‍රීනේ එහෙන් එන්නේ ඉන්දියාවෙන් කියලා කියන්නකො. ඒතර ඒ ටයර් එකයි අපි සියට් එකෙන් ගන්න ටයර් එකයි අතර පරතරයක් තියෙනවා 3 ගුණයක විතර. මොකද මේගොල්ලන්ගේ ලොකු ඩියුටියක් ගන්නවා ලංකාවේ. ඒ වගේම බැටරි එක, ඒ වගේම වෙනින් ලාංකික උපාංග හැම එකක්ම අපි 3 ගුණයක් විතර වැඩියෙන් ගෙවනවා. මොකද හැබැයි ඒ මුදල් රඳා පවතින්නේ ලංකාවේ. ඒවා පිටරට යන්නේ වනේ ඒ රෙවනිව් එක ඒ ගහන බදු ඔක්කොම ලංකාවේ තියෙනවා. ඉතින් ලංකාවේ නිෂ්පාදනයට ඒක තුඩු දෙනවා. ඒක හොඳයි. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි අපේ 130 කස්ටම් තීරුබද්ධ තීන්දුව වෙන්නේ අපි බොන් කරන කිට් එකට පමණක් නෙමෙයි. අපි ලාංකිකව 3 ගුණයක් ගෙවලා ගන්න කම්පෝනන්ට් එකටත් මේක මේ 130 ඒගොල්ලෝ පනවනවා. එතකොට ලංකාවේ අගය වැඩි කරන්න මං අතන 130ක් වැඩිපුර 130ක් මං ගෙවන්න ඕනේ. මේ මගේ අගය only 1/3 of if I were to import it from India. දැන් මගේ ලයිට් ට්‍රක් රථයට වෙලා තියෙන්නේ මං විශාල ගානක් මෙහි ලාංකිකව මේ එක්ලස් කරගෙන යනවා. දැන් මට වටිනවා ගෙඩිය පිටින්ම මුළු වාහනේම ඉන්දියාවෙන් ගේන්න. දැන් ඉන්දියාවේ දැන් මේක ලංකාවට එවන අපි මෙහෙ එක්ලස් කරන එක එහෙ නවත්තලා තිබ්බේ. දැන් මම යලිත් වරක් ඒගොල්ලන්ට කිව්වා දැන් මෙතන එක්ලස් කරන්න බෑ වැඩක් නැහැ. මොකද මේ ප්‍රයිස් එක ගාවොත් මට ග්‍රෝස් ලොස් එකක් එනවා. ඒ හින්දා මට ඔයා මේක මේ CIF වැලියු එකකට දෙන්න කියලා. දැන් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. දැන් ඒගොල්ලෝ මේ නවත්තපු දෙයක්නේ. දැන් අපේ අයගෙන් තමයි චතුර දැන් අපේ අයගෙන් තමයි ඒගොල්ලෝ උපදෙස් ගන්න මේක දැන් කොහොමද ඒගොල්ලෝ අර හිර වෙන තැන් ඉන්නෝනේ ඩෙක් එක හදන්න ඕනේ හුඟක් දේවල් ඒගොල්ලෝ දැන් ඇසෙම්බල් කරලා හදන්න එපයි මං කියන්නේ මේ මහින්ද්‍ර සමාගමකට තියෙන ප්‍රශ්නයක්. ඒගොල්ලෝ දැන් අපේ ඉන්න මේ ප්ලාන්ට් එක ඇත්ත එක තමයි කතා කරලා තියෙන මේ ප්‍රශ්න ටික විසඳලා දැන් පළවෙනි වාහන 100 තව නොබෝ දිනකින් ලංකාවට ඒගොල්ලෝ දැන් බලන්න අපිට තියෙන අහේනිය අපිට තියෙන මේ ප්‍රශ්නේ
අපි මෙච්චර ලස්සට කරගෙන ගිය ව්‍යාපාරය තැන් සම්පූර්ණය අපිට මෙතන වහලා තැඟර ඉන්දියාවට ඒ සල්ලික සියලුම දේවල් පූජා කරනවා. ඉදි ඕකද කරන්න ඕනි. ඒක කරන්න තිබ්බේ අපේ අර කිට්ට එකට ඒසියට තිය ගැව්වනං ප්‍රශ්නයක් නෑ. එතට අලුතෙම වාහන හදන කෙනටත් ඒ ප්‍රශ්යෙන් බලපාල තියනොද මේ තුමාට ඒ ප්‍රශ්නය තමයි අපේ අපි ඉම්පෝර්ට් කරනවා කියල එකක් නැහැ. මොකද ඔතන තියෙන එකක් තමයි මෙතුමලා බොම ගෑට මෙතුමලාගෙත් එකලස් කරාට ටිකටික වැඩි වෙලා එකලස් කරන ප්‍රමාණය වැඩි වෙලා එකන මේ අගේ වැඩි වෙලා සීත එක හදලා බම්පර එක හදලා මත්ගාඩ් සතලා කෑරි කෑරි කල වැඩි වෙන දිබන්තලත් මන්දන්නවා අලුතෙන් මෙසින්ස් ගෙනල්ලා ඒකත්තය පැනල් සදලා හොම කරගෙනයනවා. ද මෙහෙම කරගෙනට අපේගේ තියෙන ඇඩ්වාන්ටේජක තම මේ අපි හදන අපි ඩිසයින් කරනවා අපි ඩිසයින් කරන්න ගයට පස බතුවා දන්නවද එක කාරක සාමාන්‍යයෙන් කාරකක් අලුතෙන් බ්‍රෑන්්ියෝ ඩිසයින් කරන්න යනවා නම් නෝමල් කොස්ට ඇවිල්ල $500 million to $1 billion අලුත ඩිසයින් කරනවා. එතට සාමාන්‍යයෙන් ත්‍රීවිල මොට බයිසිකල්ලම ඩිසයින් කරනවා ය ටෝකින් about $100 million to $200 million. $200 million රුපිස් නෙමෙයි ඩොලර්ස් හරි මෙච්චර ගානක් කියදන්ගෙනවා සාමාන්‍ය එක වාහනයක් අරගෙන මේක පාරට දාලා දුවන්න. අපි හිතමොකත කාරයක් ගත්තර පස්සේ මේ වාහනේ බෑ හෙට උදේට ගිල්ල නිකම්ම දෙන්න මේ අපි ඩිසයින් කරොත් ඩිසයින් කරන්න පස්ස අපි ඩිසයින් කරන්න ඕන හැම කෑල්ලක්ම බැට්‍රියක ඉඳලම්ම මෝට සොල්ල ඉඳලම්ම ඊට පස්ස චසියක ඉඳලා බොඩි පැනන්ස ඉඳලා ඊට පස්සේ බ්‍රේක් ඉඳලා මේ බ්‍රේක් පෑච් ඉඳල මේ ඔක්කොම ඕයම් වෙන්න ඕනේ. ඔය මුණත් විතරයි අපිට මේක 100% අපේ එකක් වෙන්නේ. අපි හදපු ඔක්කෝම අපේ ඕයම් තියෙන පාත් සදලා දැන් අපේ ට්‍රයිෂයගේ බ්‍රේක් සිලින්ඩර එකත් අපේ හැබැයි වැඩේලා තියනද මේ බ්‍රේක් සිලින්ඩර එක අපි ඩිසයින් කරලා ඔක්කොම කරාට පස්සේ මැනුෆැක්චර් කරන්න යනකොට මැනුෆැක්චරර්ස්ලා ඒවා කරන්න ඒ තියෙන ගැජට් තියෙන මැනුෆැක්චරර්ලා ලංකාවේ නැහැ. ඒවා තියෙන්නේ එක්ක චීනයේ එහෙම නැත්නම් ඉන්දියාවේ. දැන් හැබැයි උනේ දැ එකලස් කරන වාහනවලදී ඇඩ්කර ගේන මෙසින් තියෙනවානේ දැ මේ මෙසින් යස් කරන්න පුළුවන් අපිට දැන් දිම්මන්තත් එක්ම කතා කරගෙන අප පැනල්සක මේ ගන්න. එතොට එයාගේ මිසින් සමට යස් කරන්න බලා අප චීනට යන්න ඕන නෑ. එතකට අපිට වෙලා තියෙන්නේ දැන් අපි මේ ඉඳලා චීනට ගිහිල්ලා ඒ මෙසින් ඇති හින්ද ගහගෙන මෙහෙට එනකොට මෙහට ගෙනල්ල ඒටික විතරයි පොඩි ගානක් විතරයි අපි මෙහ එහෙන් ගෙනල්ල ගෙනන්නේ. එතට ගෙනාවට පස්සේ අපිට වෙලා තියන්න මේක IPR එකත් අපේ ඩිසයින් එකත් අපේ සිමිට මොල්සුත් අපේ අපි අවුදු ගාන කවරුදහ ක්‍රසච් කරපයවත් අපේ එතට අපි මේක අරගෙනවෙරලා ඉන්දියාව පකිස්ාන කොය හරි විකුණොත්තේම ඒක තින IPR පෝෂණක ඔක්කෝම ඉංකම ගැනෙත් ලංකාවට එකන පොහ ගිල්ලබන රෝට මේ IPR එකක් ඩිසයින් කරලා කාරකක් ලංකාවේ මේඩීන් ශ්‍රී ලංකා කියල හදපු එක ඒවගේ බ්‍රන්ඩ හදන කිය ලෙසන බතුම බලන්න කොච්සා මාතකල බ්‍රන්ඩ හදන්න වේග කියල බ්‍රන්ඩ හදන්න ඉලෙක්ට්‍රික් කියල බ්‍රන්ඩ හදන්න ඒක ඉන්ටර්නශල් පොපිල කරන්න සෑහන කටක් සෑහන කාට්ට කණ්ඩෝන හැබැයි ඒ මාකට් එක $30 million. අන්න ඒ මාකට් එකක් හදපු ඒ වාහනේ මේඩින් ශ්‍රී ලංකා ඒකට දානවා මේ ඉම්පෝර්ට් සැක්ක. හරි පොඩි කොම්පොන්ස් ටිකට තමයි දාන්න නෑන ඔක්කොටම මුළු කාරගේම වැල්ලිව කරගෙන අපේ ට්‍රයිශයක වැල්ලිව කරගන ට්‍රශක වැලිවට ඉම්පෝට් ඔක්කටම ගන්න මුල ඔක්කොටම ගැවට පස්සේ මේ මුගෙක් කවරුවක්කත් ඒකර ගන්න යන්න නෑ ඉති මං හැව කොහෙද මේ අපි කොහොමද ඉම්පෝට් ටක්ෂකෙන් අපි ඉම්පෝට් කල නෑන මොකක්න්න. එතට හැබැයි මේ මුදල්ල මාත්‍යංශය දන්න නෑ මේ මොකක්ද ඉම්පෝට් කරන්න ඇවිල්ලා බලලා නැහැ. ඇවිල්ලා මොකක්ද කරන්න කියලා දැකලා නැහැ. අපි වෙච්චර කාලයක් කාපු කට්ට දැකලා නැහැ. දැම් බලන්න මෙවහම ඉන්ටඩියස් කරනකොට කාටකත් වෝනිංය හරි දුන්නද ඔබතුමාලගේ ෆක්ටරිස් දුවන මිනිස්සු වැඩ කරනවා ඊදන එකතන වැඩ කරනවාද එතර ඒ මිනිස්සු දුවනට ෆක්ටරි වැඩ කරනවා මේ මිනිසුන්ට හෙට උදේර ජොබ්ස. එතවස මේ විතර එක පාටම ගිරදානවන මේක දාලා තියන්න මේ එක පාටම කාටර හිතනවා මුදල් අමාතය සිදන අපි දැන් මේක සල්ලිටික මද අයම ෆෙක් කියන මේක දාන්න කියලා ආහෙන මේ වෙයි කලකට ගහමු. හැබැයි කිසිම දෙයක් බලලන එකනමික් එක මොඩල් කරලන එකනමික් එකට මොකද වෙන්න අපේ මිනිස්සුට කොමද ජොබ්හල දෙන්න අපේ එක්ස්පෑන් කරන්න කොහොමද එකනමයක මේ කිසිම දෙයක් බලන්නතුව නිකන් ඕන තැනකට දැන් ඔත දරටරයිලක ඔක්කම ටෙලිෂනොට තිස්පාගනකම හට තිස්පාගනකම කොහෙද රශන දැ මේ කටට අපිට වනත් කියන තිබන්ට අවුරුද්දක් දෙන්න මේ අවුරුද්ධ ඇතුළතද ඔකටේගේවා හරිට එහෙම කරත් අපි අවුරුද්දක් දැන් ඇවිල්ලා ලැස්සෙන්න්න පුලන්න දැන් අපිට වෙලා තියෙන්නේ දැන් අපේ තියෙනවා සොක්ක එකක් මේ සොක්ක එක ඩිට ගන්න බෑ
දෙක මගේ දන්න නෑ සොක්ක එලියට ගන්න බෑ එලිරගත කවරුවකට ගන්න නෑන අපි මේ හදල මේ ගෙනල්ලපගේ සොක්ක එලියට ගන්නට සොක්ක පිස්ස කරගන්න ලියන්න මෙන්න මේ ප්‍රශ්නහිද. ඉති අපි හිතුව මේ වර්ස් කන්ඩිෂන් එක වෝඩිං එකක් දෙන්න එපයි මේකට හම දෙයක්ම ගිල්ලා අපි ආණ්ඩුවෙන් ඇහුවොත් එමනත අපි ආණ්ඩුවන්නේ මේ අමාතංශයකින් ඇහුවොත් කියන්නේ මේ IMF එක IMF එක. මම දන්නවා මේක මේ IMF එකට ඕනේ කියලා ඔය මේ වාහන ටිකකට පොඩිවට ගහල ගණන් හදල බැලොත්තේම දැ ඕන කෙනෙක් ගිල බලන්න ඕන වාහනයක්. මේ වාහන ටික එකතු වෙලා මේ වාහනය ගාන වැඩිනම් ගන්න ප්‍රමාණය අඩුවන ඕන මනුස්සේ ගන්න ප්‍රයිස් පොයින්් එකටන තර මේ කරන මේ ටක්ස් ගහන කටේ දනගන්න ඕන මොකද ප්‍රයිස් පොයින්් කියන්නේ කියලා. එතට මිනිස්සුන්ට ෆෝඩ් කරන්න පුලන් ප්‍රයිස් පොයින්් එකට ගිවොත් විතරයි ඒකටේ ටක්ස් ඒකට විකරන්න පුළුව එම නැතුත් කවරු ගන්න නෑන ඔබතුමාට කියල කිවොත්තේම ත්‍රීවිලරයක් මිලියන 4ක් පාක්කනවා කියලා ඒක ගන්න නෑන. එතවට අර හම්බෝන ටිකත් හම්බුවෙන්න්න. අනිත අපිට වෙලා තියෙන අප අනිත ඇඩ්වාන්ටේජ් එක තමයි අපි ඉම්පෝර්ට් කරාට පස්සේ ඒකටේ ගහන්න ටැක්ස එකයි ලංකාවේ ගිල්ල හම්බෙන ටැක්ස එකයි දෙක එකද බරය කල්ල බලන්නකොට ලංකාවෙන් එන ටැක්ස එක ආණ්ඩුවට 15% විතර වැඩි. 15 කිසක මොකද මෙතන වැඩ කරන කට්ටයක් කියන ශ්‍රමිකයෙන් මෙශ්‍රමිකයෙන් ඔක්කොම ඉංජිනියස්ට හිද 130ක ටක්සක ැහවන්න. ඉරවස මෙහකින් ලෝකලි ගන්න කම්පෝන සොකරම 18ක් වැඩියන්න. මෙ ඔක්කොම එකතු කරාට පස්සේ අර කවුරු හරි ගෙඩිපිටිං ගෙනාපු වාහනය ඒකට ටක්සයක් ගහලා විකරුණට වඩා අපි ටක්සක් ගෙවනවා මේකට ඒ ගණන්වත් හදල නැහැ. අනිත්තක ලාස්ලි තමයි මම මෙහෙම ඇරියනං එක ප්‍රශ්නයක් තමයි අපි රටක් හැටියට අපික පොලිසිය එකක් තියන්න ඕනේ වාහන පොලිසියක් තියන්න මේ ලංකා වගේ මෙච්චර අවුවත් තියෙන රටක අපට ඉලෙක්ට්‍රික් කියන පොලිසිය එකක් තිබන හෙමන අප ඉලෙක්ට්‍රික් වාහන මේට ගෙනීම එ මෙහ මුණට පස මේ ඉලෙක්ට්‍රිෆයි කරගන්න පුළ එතර මේ ඉලෙක්ට්‍රෆයි කරගත්ත අපට ඩොලර් බිලියන 4ක විතර 4.5ගෙතර සේවිංයක් අපට තියාගන්න පුළුවන් වෙන අවුරුදු 4-5 යනකොන්න. මේ කටය ඉට පස අපේ ස්වබාදහම බේරෙනවා. මොනහරි පොලිසිය එකක් තියෙන් එපයි මේ ගේනකොට එක පාටයිබල කිසිම පොලිසියක් නට ඕන ගඩක් ගන්න පුලන් කිල්දාන ඊට පස ටක්සක් ගහන ඉට පසට ඉන්ඩස්ට්‍රිය ඔක්කොමටික නැති කරලදාන්න ප්‍රශ්න කියන්න දැන් මෙහම මම මේක දේශපාලනික් කාරණය හොතවතුමාගේ තැබතුමා වරාය කොමිසමෙත් සාමාජිකයෙක් විදිරෙන් ආණ්ඩුවත් එක්කත් වැඩ කරන ජනාධිපත්තුමත් එක්කත් කතා කරන කෙනෙක්. ඒ වගේම පහුගේ රජයන් පැවති කාලේ ඔය ඔක්කොමත් එක්ක ඔබතුමල්ල වැඩ කරලා තියෙන. දැම් මේක කියල කරගන්න බැයි දෙතකොට කියන්න අහන්නේ නැද කොතනද ප්‍රශ්ි තියන තොට මේ කාට තරම ඇත්තරම ඇවොත් අපේ දේශපාලක්ෂයන්ගෙන් එතුමලා ඔක්කොටම මේක තේරෙනවා. එතුමලා ඇවිල්ලා බලලා කියලා කරලා එතුමලා ඔක්කොටම ගත්ත ගමන් අයි කවරුවක් කනප කර්මාන්ත ඇමතිතුමාගේ දල හැම ඇමතුමාම පුල් සපෝට් කරනවා අපිට. එන මම දේශපාලක්ෂයන්ට දේශපාලක්ෂ පැත්තෙන් බැලුවත්තේ මේ කටේ ඔක්කොටම ලංකායම නිෂ්පාදනය කරන්න. හැබැ කවරුහරය කියන කවද කියල ම දන්න කවරහර කට්ටයක් කරනවා ඔබතුමාල ඔවකරොත්ම IMF යන්දන IMF ගියොත්තේ මේ ඔක්කොම කඩා කරන්න ලංකාව කඩා කරන්න ඒම කියල බය කරනවා. දැන් අපි එලීන්දර බලන් ඉන්නකොට අපි හිතන්නේ ද රටේ පොදු මහ ජනතා විදිහට ජනාධිපතිට චන්දය දුන්නා 159යකුත් දුන්න ආණ්ඩුවකුත් හැදවා කර්මාන්තමතිත් දන්න කෙනෙක් දැන් වැඩේ හරි කියලන් දැතර ඔබතුමා කියනවා පුල් සපෝට් කරනවා ඒ ඔක්කොම වෙන කෙනෙක් අදිනෝ කියලා. එතර රටේ මහජනතාව කල්පනා කරන්න ඇති ජනතාවටත් උඩින් ජනාධිපතිටත් උඩින් මේ ඔක්කොටමත් උඩින් IMF එක ක්‍රියාත්ම කන කවුරහරි වෙන එක්කෙනෙ ඇතුළ නොන මේක රට කරවන්න කියලා ඒ එහෙමද ඒකත මංකද අපට ඔබතුමා බලන්න එම ද මෙතන අපේ ඔබතුමාලාගේ කම්පනය ගත්තොත්තම කවන්ටන් කවන්නගේ චීස කවන්ටන් ඉන්නවා. චීෆ කවන්ටන් කෙනෙක් ඇල්ල වාට කියයි මෙහමයි නෑ මේ හරන්න ජතර ඔයගේ ශෝසම්මතය අප සල්ලියම් වෙන්න කරන්න දෙන්න මේක ඔහොම කරන්න බෑ කියල කිවෝද වාගේ ශෝය කනම් මේක වගේ කම්පනය නම් මේක ඔය බාවනවන අර්මණසයක නැත කියලා නැති ඒ විල කපන්න හදනකට විතර එක ඒගලොදන්න එක මේ ගානඩු කරන්න මේක හදන්න එකට විෂණ එකයි මේක ඒ තේරෙන දැ මෙතන තියෙනවා මෙද මේ වාහන ඉම්පෝට් කරට වඩා මේ ඉම්පෝට් කරම ගම අපට මෙච්චර සල්ලිය කම්මිනත අපට කට මේතක් ගවන්න පුළුවන් හොමෝම කියල දත්ත හදන කට්ටයක් ඉන්නවන්නේ මට හිතන විදියට මේ දත්ත හදනකොට
අපි ඔයාවනත් බයවෙනවන මේ කම්පටි කඩාගෙන ඇන්න පුළුවන් IMF කඩාගෙන ඇන්න පුළුවන් IMF කඩාගෙන ගියොත්තේම කට්ටට අප ගොඩාේ රාජපක්ෂ මැත්තමට වගේ චද වෙන්න පුල හොමෝම කියලා බය කරන්න පුළුවන් හරි මම හිතර මගේ පෞද්ගලක මේක. එතකොට මේ දැන් අපි වනත් ඔබතුමා වනත් කවරට ඩේට ටිකයි ඉන්ෆර්මේෂන් දෙන්න කෙනෙක්කින්ටපේ මේ කට්ටේ දැන් අපි ගිල් ඇහුවොත්තේම හෙටවදේට ලංකාවේ තියෙන ෆොරන් ඩෙට්වල බිල්ස් කොච්චර ප්‍රමාණයක් තියෙනදික ලැහුවොත් අපිට ඉලෙක්ට්‍රොනික් ක්‍රමවේදයක් තියෙනවද අපිට හොයාගන්න හරන් ඉලෙක්ට්‍රොනික් ක්‍රමවේදයකින් අපි ගැහුව ගමන් අපිට ඔක්කොම බලාගන්න පුළුවන්. නමුත් අද ගිහිල්ලා අරගෙන් අහලා අර එක එක්කෙනාගෙන් අහන්න ඕනේ. ඒවා ටික ඔක්කොම එකතු කරලා දුන්නට පස්සේ එයා කියන දේ අපි පිළිගන්න ඕනේ. මට හිතෙන්නේ ඩේට ප්‍රසන්් කරන කෙනතේ තමයි දැම් මෙතන වැඩේ තියෙන්නේ ඒට ප්‍රසන්් කරලා ඊට පස්සේ මොනහර හදාගන්න සෝරියගත් තියෙනවාන ඒකද ගොඩ පරාමිටසු තියෙනවන සතර පරමිටස් කියන මෙහම දැන් මෙතන ඉකනමක් ඉන්ඩිකේටස් යනවා එකනමික් ගෝත් එකක් තියන්න ඕන මේකනම ගෝත්තක හොමද මේ ඉන්ඩිකේටස් වැඩ කරන්න කියලා මොඩල් කරන්න ඕනේ එතකට මොඩල් කරන්නකොට මේ ටක්ෂේෂන් ටක්ස් පොලිසියෙක් කොහොමද මේකට ඉෆෙක්ට එන්නේ කියලා අපි මෙතනින් පරාමිටයක් කෙනස් කරට පස්සේ මෙතනින් මොනාද වෙන්න කියන එක මේ ෆුල් ඉකොනමික් මොඩල් එක මොඩල් කරලා නෑ කියලා තමයි මං හිතන්නේ එ මෙතනින් මේක මුණස්ත අන්තක ඉන්ෆර්මේෂන් බාන්ඩු අද මේ ශෝයකෙන් ඉතරයි අපි දන්නේ සමර ගොඩක් කටේ දන්න මෙච්චර වැලි වැඩ් කරන කම්පෝනන්සියන කම්පනී සින කියලා ලංකාවේ. ඉතින් අපි ගිල්ල බැලුවත්තේම සාමාන්‍යයෙන් අපි තොත්ම ෆයිනස් ස්ටට කියල එකට ගන්න කී දක්ති නදක මෙතන වල් බ්‍රන්් දාහතත් තියෙනවානේ ඇති වල් බ්‍රන්් දකලා ප්‍රායෝගික ව්‍යවහයකින් ප්‍රායෝගික කෝනයකින් මේක බලල නෑන බලන්න ට්‍රම්ප් ප්‍රසිඩන්් ට්‍රම්ප් හරි එයා දැඩි තීන්දු ගන්නවා එයා ඇවිල්ලා මේ ඇමරිකා ග්‍රේටගේන් කියලා කියනවා එයා කියනවා චීනෙන් ඒගොල්ලන්ගේ බඩු චීනයට යන්නකොට චීන ලොකු තහංචි ගහනවා ඒගොල්ලන්ගේ රට එනකොට ඒගොල්ලන් අඩු ඩියුටි එකක් කැනඩාවත් එහෙම මෙක්සිකෝවත් එහෙමයි දැන් අපි ලංකාවත් එක්ක බැලුවොත් එහෙම ලංකාවෙන් අපි අපනයනය කරනවා බිලියන් දෙකට වඩා ඇමරිකාවට නමුත් ඇමරිකාවෙන් අපිට එන්නේ බිලියන 400-500ක් වගේ අඩු වගේ ඉදැන් ඒකන දැන් රජයේ විජිත හේරත් ඇමතුමත් දැන් එහට වශිංටන් වලට යන්න හදන්න මේ ගැන කල්පකරම කතා කළ මේ නවත්ත ගන්නන ඒ වගේ දැන් එයා හදන්නේ එයාගේ ඉකොනොමියක ප්‍රොටෙක් කරන්නනේ ඒම නැද්ද ඒක ඇයි අපි අපේ කරන්න ඇති අපි මේ හුගක්ම මට තැනක යන විදිර මේ ඩොච්චක වගේ කදන්න වේ කියලව ඉස්සරහට මොකද මේ නිලධාරයාන්ත්‍රනය සහ මෙතන දැම මේ ප්‍රශ්න හිරවෙලා තියෙන තැන ඒකන වෙනස් කරන්න ඕන කියලා චතුර එකට අනිත්‍යව තමයි චතුරද අපිතමක අපි මොනහර පොලිසි ෆේම්ර එක හදල දෙෙන කියලා මොනහර පොලිසි අපි දන්න නෑ මොකක්දම අයමක ඇත්තක ගහගෙන ග්‍රීමට කියන අපි දන්න නෑ මොනහරි හල තියෙනවන එතන මොනහර ක්ටක් හරි පොලිසි ප්‍රේමක් කර ඇග්‍රීමට කර මොනහට දැම්මට පස්සේ මෙතන නිලධාරය සමරක් කරට බය ඇතිම අයමසකති ්‍රේමකගේ මොනාරකක් වෙනස් කරන්න. මම මගේ තියන ලොකුම තර්කය තමයි ඔතන ඔය ටෝට ලබට ගන්න තියෙන 1 බිලියන් විතර විතර 1.1 බිලියන් 1 බිලියන් වගේ පොඩි ගානක් තමයි ඉතුරරා තියෙන ගන්න. එතකොට දැන් ඔතන එකක් මං විනාඩයක් දෙන්න මං කියන්න මගේ තියෙන මම ඒදන විදිහ. තැන් මේ IMF එකෙන් අරගෙන තියෙන එක රටවල් වලින් ගත්ත ලෝන් ඔය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප් කරන්නනේ ISB කියන්නේ වෙනම එකක්. ඉන්ටර්නට් සවරින් බෝඩ්ස් කියන්නේ ඒක එයා රිස්ක් එක අරගෙන දාන එකක්. එතකොට මේ අර IMF එකේ ඉකොනොමික් පොලිසිස් එකේ ඉෆෙක්ට් කරන්නේ අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට මොන හරි ලෝන් එකක් හරි ගන්න ඕන රටවල් වලින්. නමුත් අපි ගිහිල්ලා ආයෝජකයෝ ගත්තොත් ඒක ප්‍රයිවට් ආයෝජකයෝ ගත්තොත් ඒ ආයෝජක කැමති නෑ මේ එක එක රෙස්ට්‍රික්ෂන්ස් ආනවා. එතන ඒ මිනිස්සු කැමති දැන් පුළුවන් තරම් දැන් මම පෝට් සිටි එකේ ඉන්නවා කියලා ඔබතුමා කියද්දි පෝට් සිටි එකේදී හැම එක්කෙනාම ගන්න කොච්චර ටැක්ස් ෆ්‍රී තියනවද මොනවද ඔය කට්ටිය ඉන්සෙන්ටිව්ස් දෙන්නේ. ඒවා ටික තමයි ඒ කට්ටිය හොයන්නේ. ඒ කට්ටිය හොයන්නේ මෙතන IMF ඉන්නවද මේක ස්ටේබල් කන්ට්‍රීස් දා නම් මනම් කතන්දර වැඩක් නෑ. ඒ කට්ටිය දන්නවා මට මේක අරගෙන මේ සල්ලි ටික ගේන්න පුළුවන් මේ සල්ලි ටික මේක ප්‍රයිවට් සෙක්ටර් පැත්තක් නේ. අපි ගිහිල්ලා අපි බෑන්ක්‍රප්ට් කියලා කිව්වට අපි බෑන්ක්‍රප්ට් වුණේ බැංකු ටිකද එහෙම නැත්නම් ආණ්ඩුවද? අපේ බෑන්ක්‍රප්ට් වුණේ ආණ්ඩුව ගත්ත සල්ලි ටික ගියා ගන්න බැරි වුණා සක අපේව නෙමෙයිනේ. ඔව්. ඒතර මේක ඔක්කොමලා එකතු කරලා හදලා තියෙන්නේ දැන් ඇයි අපි පෙට්‍රල් නතර වෙන්නේ නැති උනේ දැන් අපේ මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ පෙට්‍රල් නැති වෙන්න ඊට පස්සේ ඔය පෙට්‍රල් ඩීසල් අරවම පවර් නැති වෙන්න ඒකට හේතුව යුටිලිටි සබ්සිඩයිස් කරා. රුපියල් 50ට හදන ඉලෙක්ට්‍රිසිටි යුනිට් එක රුපියල් 10ට දුන්නාම මොකද වෙන්නේ? රුපියල් 40ක් සබ්සිඩයිස් කරන්න වෙනවා. පෙට්‍රලුත් එහෙමයි හැම එකක්ම එහෙමයි. වතුර රුපියල් 12 ගානක් දුන්නේ හදන්න 125ට.
එතර අපේ ප්‍රශ්න තිබ්බෙද මේ සබ්සිඩී සින්ද මේ සබ්සිඩයිස් කරන්න ගාණ්ඩුව කැපවෙලා තියනවා මෙන්න මෙච්චරක් ගෙවන්නම් කියන. සබ්සිඩීස් කරන්න නැහැන මේ ලෝක කවරුවක්ත් යුටිලිටවලට අපි යුටිලිටවලට සබ්සිඩිස් කරන්න නැත්තන් අපි පාවිච්චි කරන කරන්ටකට අපි ගෙවන අපි පාවිච්චි කරන වතුරොල්ට ගෙවන එහෙම උනානං අපිට කවදාකත් අපිට ප්‍රශ්නයක් කෙන්නේ නෑ. ඔව ද මේකේ මම වාහන කොටසට අපහු පාරක්කාවෝතින් මහන් සෝමචන්ද මහත්ම දැ මේ එකතු කරන වාහනයි ඔක්කොමයි ගත්තැන් පසේ ලොකු ඉන්ඩස්ට්‍රයක් විදිර මේ හැදන්න තියෙන දෙයක්. කර්මාන්තයේ කොච්චර පිරිසක් ඉන්නවද නියලිලා ඕකේ ඊනක බලපෑමෙන්නේ කොහොමද. එතන දැන් චතුර තව පොඩි මේ ඩොක්ට හර්ෂකපයගත් එක සම්බන්ධත් කරොත් දැන් අපේ මේ හැමතිස්සෙම අපේ යම්කිසි අර කවරුහර කියනේ නිලධාරින් නෝ යම්කිසි අර ස්ටටිස්ටික් සදන කටේ හැමතිස්සේ මේක බලන්නේ මොනිටරි වැලුව එකක් විතරයි. උදාහරණක විදිහට මේ අපේ මේ එකලස් කිරීමේ කර්මාන්තය හරහා දෙන බදුසාහනයක් ලැබෙනවනේ මේ අපි හැමෝටම. ඒ බදුසාහනය තුලින් කොච්චර රටට බදු අහිමි වෙනවද කියන කැල්කියුලේෂන් එක හදලා සමහර විට ඒක ප්‍රතිපත්ති සම්පාදනකයන් විසින් අපේ දේශපාලඥයන්ට හරි ජනාධිපතිතුමාට ඉදිරිපත් කරනවා වෙන්න පුළුවන්. එතකොට ටේබල් එකට කොලයක් ආවම අර ඩොක්ටර් කිව්වා වගේ වා මැනේජ්මන්ට් එකේ ඉන්නවනම් කියනවා හරි මේ අපරාධ මේ මාසකට බිලියන 500ක් අපිට අහිමි වෙනවා මේ අපිට දෙන මේ බෙනිෆිට් එකේ. අපි කෙලිම වෙහිකල් ඉම්පෝට් කරන මේ බිලියන 500 අපිට මාසෙකට එනවා කියන මැසේජ් එක විතරයි නම් යන්නේ ඒ කාටට තීරණ ගන්න පුද්ගල ජනාධිපතිතුමා හෝ ඒවා මුදල් නැමැතිතුමා අතර ගියොත් එයාටත් එකපාරටම ඒක විතරයි ලැබෙන්නේ. ඇත්ත ඒක නෙමෙයි. එහෙම නෙමෙයි නම් කොහොමද දැන් ඒක හරියට ප්‍රසන්ට් කරන්න ඕන විදිය ඔබතුමා කියන්නේ? ඒක තමයි. දැන් අපි දැන් මේ එකලස් කිරීමේ කර්මාන්තය ගත්තොත් අපි දැන් මං කියන්නේ අවුරුදු 2ක් විතර තමයි මේක හරියට ඔපරේට් වෙන්න පටන් ගන්න. එතකොට මේ ඉන්න හැම එකලස් කරන ආයතනයක්ම මහින්ද්‍රා වෙන්න පුළුවන්. ඊට අමතරව දැන් හුන්ඩායි වගේ ප්‍රමුඛ පෙළේ සමාගම් ඊට අමතරව බජාජ් TVS ඒ වගේ ජාත්‍යන්තර සමාගම් ඇතුළුව සෙනාරෝ සමාගම විදිහට මේක අපි දේශීය 100% දේශීය සමාගම. එතකොට ඒ වගේ ආයතනත් එකතුව දැන් ආයතන වල 20 කට අධික ප්‍රමාණයක් දිමන්ත දැන්ට මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒතකොට ඒගොල්ලන්ගේ මට්ටමේ උදාහරණයක් විදිහට අපි සාමාන්‍යයෙන් මේ වෙනකොට 1.8 බිලියන් විතර ඉන්වෙස්ට් කරලා තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට විතරක්. ෆැක්ටරි එකට ඇසෙම්බලි ලයින්ස් වලට ටෙස්ටිං මැෂිනරිස් වලට ඒ වගේ දේවල් විතරක්. ඉතින් ඒ වගේ ගත්තම හිතන්න ඒක එක මට්ටමේ තම තමන්ගේ විදිහට ආයෝජනය කරලා තියෙනවා. ඊට අමතරව අපේ සේවක පිරිස ගත්තොත් මේක ඇත්තටම ලංකාවේ අලුතෙන් ආරම්භ වෙච්ච ඉන්ඩස්ට්‍රි එකක්නේ. අර කලින් කිව්වාගේ මහින්ද්‍ර සමාගම් 3ක් විතර තමයි මුලින් මේක කරන් ආවේ. නමුත් මේ අර SOP එක ඉන්ට්‍රොඩියුස් කරනවත් එක්කම ආයතන ගොඩක් එකතු වුණේ අලුත්ම ආයතන විදිහට. ඒතර ඒගොල්ලෝ බිඳුවේ ඉඳන් මේක පටන් ගත්තේ. ෆැක්ටරියක් ගැහුවා, ඇසෙම්බලි ලයින් එකක් ගෙනාවා. ඒකට අවශ්‍ය අනුමැතියන් ටික අරගෙන ඒක කරලා ඉන්වෙස්ට් කරලා ඊට අමතරව සේවකයෝ පුහුණු කරලා. අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බා පුහුණු සේවකයෝ හිටියේ නැහැ. මොකද එහෙම ඉන්ඩස්ට්‍රියල් ලංකාවේ තිබ්බේ නැහැ. අපි ඒතකොට ගොඩක් කරේ ටෙක් වල ඉන්න ළමයි ජර්මන් ටෙක් වෙන්න පුළුවන් වොකේෂනල් ට්‍රේනින් ඇතුළට ළමයි අරන් එක්කන් ඇවිල්ලා පුරුදු කරලා අපි එක්ක අපේ සප්ලයර් ගාවට එක්ක ඉන්දියාවට එක්ක චීනයට අපි ඒගොල්ලන් යවලා ඉංජිනේර්ස්ලා ගෙනල්ලා පුහුණු කරලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඒතකොට අපි මේ කිසිම අවස්ථාවක අර මං කිව්ව මොන්ට්‍රි වැලියු එක වැලියු කරන අවස්ථාවක අපි කවදාකවත් මේකට කරපු ආයෝජන මේකට ලබා තියෙන රැකියා ප්‍රමාණය ඊට අමතරව මේක ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆරින් එක මේක අපි කරලා තියෙන ට්‍රේනින් එක ඊට අමතරව දැන් අපි මේ රැකියා උත්පාදනයක දැන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා මෙච්චර කල් ලංකාවේ තිබ්බේ නැහැ. මම ඩොක්ටර් හර්ෂ මම වැරදිලා නිවැරදි කරන්න ඔටෝමොබයිල් කියලා ඩිග්‍රීස් තිබ්බේ ගොඩක් BSc ඩිග්‍රීස් ඒක මැකැනික් ඉංජිනේරින් හරි whatever කොට දෙන මට දැනගන්න ලැබුණා මොරටු යුනිවර්සිටි එකේ දැන් ඔටෝමොබයිල් ඩිග්‍රී එකක් පටන් ගන්න යනවා කියලා මට දැනුවත් කරලා. ඊට පස්සේ දැන් ගොඩක් ටෙක්නිකල් කොලෙජස් උත් දැන් ඔටෝමොබයිල් පැත්තට ප්‍රෝග්‍රෑම්ස් හදනවා. මොකද ඒගොල්ලන්ට දැන් අවස්ථාවක් තියෙනවා ලංකාවේ ආයතන අතර ට්‍රේන් වෙන්න ඒගොල්ලන්ගේ එක්ස්පෝෂර් එක ගන්න. සහ ඒගොල්ලෝ එතනින් නවතින්නේ නැහැ. ඒගොල්ලෝ වෙනත් රටවලට තමයි ඒගොල්ලන්ගේ මෙතන අවුරුදු දෙක තුනක එක්ස්පෝෂර් එකක් ගත්තොත් හරිම ලේසියෙන් ප්‍රතිපත්තියත් එක්ක යන්න පුළුවන්. ආදායමක් ගේනවා. කිසිම දෙයක් මේ ඉන්ජිනියර්ස්ලා කියලා ප්‍රොෆෙෂනල් බොඩි එකක් තියෙනවා ලංකාවේ. ඒක අපිට කලේ ස්ටැච් බයි through a statute in parliament. ඒක තියෙන මොකද මම ඒකේ පේට්‍රන් කෙනෙක් හැටියටත් මං ගිය අවසරේ හිටියා. ඉතින් එහෙම ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. නමුත් මහන් කියනවා වගේ මේක ගා දියුණු තත්වයකට දැන් ඒ නැති අන්න ඒ වැලියුස් ටික කිසිම තැනක මේක කැල්කියුලේට් කරන්නේ නැහැ. සමහරට ඒක මොනිටරි වැලියු එකේ අපිට දෙන බදුසානේ දැන් බදුසානේ අපිට මොකද $1 බිලියන් කියලා මම හරි උදාහරණයක් කියන්නේ. නමුත් ඒක ඇතුලේ අර සහන අපි රැකියා කොච්චර නිපදවද දැන් මම අපි ස්ටැටිස්ටික් එකක් විදිහට ගත්තොත් පහුගිය අවුරුදු දෙක ඇතුළත බිලියන 11ක් දිමතම නිවැරදි නම් බිලියන 11ක් සැලරිස් ගෙවලා තියෙනවා මේ කොම්පොනන්ට් බස් මේ අපේ ඉන්ඩස්ට්‍රි එකෙන් සැලරි වල විදිහට. tie බිලියන 11ක් කිසිම රජයට කිසිම බරක් නොවි අපි බිලියන 11කට සැලරි ගෙවලා තියෙනවා මේ තනිකරම මේ ඇසෙම්බලින් සහ කොම්පොනන්ට් මැනුෆැක්චරින් කියන මේ අපේ ඉන්ඩස්ට්‍රි දෙක එකතු වෙලා. ඒතර බිලියන 16කට වඩා ඉන්වෙස්ට් කරලා තියෙනවා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට මේ අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළතදී. එතකොට දැන් දිමන්තල වගේ සමාගමක් ඇත්තටම චතුර තව දෙයක් කියනවා දැන් අර
මෙද මේ ලංකාවේ මෝට සයිකලයක් කරි වාහනකර එකලස් කර මිනිසුන් තියන්පුල මේ කොලිටිගේ ප්‍රශ්නයක්ද මේක අපිට බදින්න පුළුවන් වේද කියලා දැන් ඇත්තම අවුරුදු දෙක ගත්තොත් මම හිතනවක් අපි කවුරුත් අහල්නෑ මේක ටෙක්නිකල් ෆෙලියක් හිද ඇක්සිඩටයක් වුණාද මේකේ වුණාදනේ මේ මරණයක් වුණාද කිසිම දයන්න ගොද අපේ ස්ටඩ ඩොල්ට සහහි සටිෆිකේෂන් ගන්න අපේ ලෝකල් කොම්පෝනන් චෙක් කරන්න ටෙස් කරන්න ලොකු ඉන්වස්මටක්ස කාලයක් ගත කරලා තියෙනවා ඇති ඒ වගේ මේ රජයම හදපු ප්‍රතිපත්තියක් සියකේ ඒ ප්‍රතිපත්තිය මත තම අපි මේ ආයෝජනය කළ මේකටාවේ ඒ ප්‍රතිපත්තිීමේ තවරු 3-4ක් ගිහිල්ලා විශේෂම මේ ප්‍රඩක්ෂන් එකනොමිකට යන්න බලාපොරත්තුවෙන් අපි හැමෝ බලාපොරත්තුවෙන් ඉන්න කාලෙක එහෙම ගවමටයක් කරහා මේකට යම්කිසි මේ වගේ අනවශ්‍ය බලපෑමක් වෙන කරම ගෙන අප ප්‍රතිපත්තිවල කන්සිස්ටන්සි නෑ කියන තමයි මෙතන විශේෂ රජයත් පත්තර තින ප්‍රඩක්ෂන් බේස් එකනොමිකට අපිසරට යන්න හැබයි ඒ ලොකු ප්‍රශ්නතම ද අපිටම ප්‍රතිපත්තියක් කියන එකක් කියපහම ඉංගලන්ද කියල වැලොත්තේම අවුරුදු 50කට දාන පොලිසියක තරම අවුරුදු 50 පොලිසිය දැමට පස අවුදු දහකාවත් මේ මගේ බිස්නසකට ෆෙක්ටෙන්න්න නැහැ කියලා ප්‍රතිපත්තිය විල්ල හිටු දෙර නැස් කරන්න බෑන නුසේ කතා ආයෝජකෙක් විදිරෙන්න ආයෝජක දෙන්න ප්‍රතිපත්තියක නැස් කරන්න එසම අපි කෙටි විරාමකට වෙලා නම් මේ රීබිල් ශ්‍රී ලංකා. Rebuild Sri Lanka. සම අනුග්‍රහය නිමක් නැති මැජික් රසයක් නොවුඩ් මැජික් බයිටස්. මහා අවුරුදු ශෝපීන් ෆෙස්ටිවල් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී සන්සිල්ක් අනියන් ශැම්පූ කොන්්ඩේ ස්ට්‍රෝන් කරලා ගැලවයාම අඩු කරයි සන්සිල්ක් අනියන්. නව අවුරුද්දේ සැබෑ සුන්දරත්වය ඔපේ නිවහනට කැන්දන්න. රොසෙල් සමගින් නව වසරේ චමත්කාරය අත්විඳින්න. මේ උත්සව සමය රොසෙල් ටයිල් බාත්වෑ සහ උපාංග සඳහා 50% දක්වා වට්ටම්. රොසෙල්. පේගෙදර නම් ආයුර්වේදීය වෙසඳුමක් තියෙනවා. අසම සම මිලකට හඳුන්වා දෙන ආයුෂ් ඇන්ටිකැවිටි ටූත් පේස්ට් නව ඇසුරුම. නිතර ඇතිවන දත් ප්‍රශ්න වළක්වන්න කාලෙට ගැලපෙන ආයුර්වේදීය වෙසඳුමක්. ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලූෂන්. අලුත් නෝ රෙසිපි දැනගන්න WhatsApp කරන්න. බට්ට පතුර වගේ මගුල් ගීත ගයක් හෝ දුකාය මට කියන මං ආසම නදීරගේ වයිෆ් නටන වඩලු මගේ ප්‍රිය බිරිඳ ඇමෙන්ඩ වයිෆ්ගේ නම අමතකුණා කොල්ලට කොත්මලේ අවුරුදු වසන්තේ අප්‍රේල් 14 වෙනිදා සවස 5:55ට ප්‍රධාන අනුග්‍රහය අපේ අලුත් අවුරුද්දට අපේ රටේ පෝෂණය කොත්මලේ ජිලට් මාක් 3 අපහසුවක් නැති රැවුල කැපීමට නව අවුරුද්දේ සැබෑ සුන්දරත්වය ඔපේ නිවහනට කැන්දන්න. රොසෙල් ටයිල් බාත්වෑ සහ උපාංග සඳහා 50% දක්වා වට්ටම්. රොසෙල්. දැන් රුපියල් 280ට සිග්නල් ග්‍රෑම් 160ක් ලංකාවේ වාසිම මිලකට තියෙන පැක් එකක්. Rebuild Sri Lanka. ලංකාව තුළ වාහන එකලස් කිරීම පිළිබඳව කතා කරද්දි මෙරට තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයට ක්‍රියාත්මක වෙන්නේ වැඩි වශයෙන් දේශීය වෙළඳපොළ ඉලක්ක කරගෙන. ඒ නිසාම මේ කර්මාන්තය තුළින් එකලස් කරන ලද මෝටර් රථ සහ අමතර කොටස් අපනයනය සිදුවන්නේ සුළු වශයෙන්. 2023 වසරේ දත්තවලට අනුව මේ වසර තුළ එකලස් කරන ලද මෝටර් රථ සහ අමතර කොටස් අපනයනය කිරීමෙන් මෙරටට ලැබී තිබෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 843ක් විතරයි. ඒ අනුව මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තය අපනයන ඉලක්ක කරා ගෙන යන්න පුළුවන්ද දියුණු කරන්න පුළුවන්ද. මෙරට එකලස් කරලද යතුරු පැති සම්බන්ධයෙන් අවධානය යොමු කරෝති මාසිකව එකලස් කළ හැකි යතුරු පැති ධාරිතාව සහ සත්‍ය නිෂ්පාදන අතර ලොකු වෙනසක් තියෙනවා. නිදසුනක් විදිහට මෙරට ප්‍රමුඛතම යතුරු පැදි එක්ලස් කිරීමේ ආයතනයක් වන ඩේවිඩ් පීරිස් මෝට සමාගම. එම ගත්තෝතින් ඒගොලො වර්ග දෙකක් යටතේ මාසිකව යතුරු පැදි 11,264ක් විතර එකලස් කරනවා. හැබැයි අද වන විට එකලස් කරන පුළුවන් ගාන එච්චරක් වනාට ඔවුන් මාසිකව යතුරු පැදි 1,712ක් විතරයි හදන්නේ. TVS ආයතරය ගත්තෝතින් ඔවුන් මාසිකව යතුරු පැදි 10,000ක් පමණ එකලස් කිරීමේ හැකියාවෙන් යුක්තයි ධාරිතාවකින් යුක්තයි. හැබැයි අද වෙනකොටව මාසික එකලස් කරන්නේ ගොල්ලෝ යතුරු පැදි 1,500ක් විතරයි.
සෙනාරමෝට සමාගම බැලුවෝතින් එකොල මාසික යතුරුපැදි දෙදහක් විතර එකලස් කිරීමේ හැකියාවත් තියෙන කණ්ඩායමක් සමාගම හැබයි වර්තමානය ඔවුන් එකලස් කරන්නේ මාසිකෝ යතුරුපැදි 300ක් විතරයි. ඒ අනුව ලංකාවේ යතුරුපැදි එකලස් කිරීම අපනයන වෙළඳ පොළ ඉලක්ක කරගැනීමෙන් ප්‍රවාධනය කරන්න පුළුවන්ද. මෝටරත් එකලස් කිරීම සහ අමතර කොටස් නිෂ්පාදනය තුළින් මේ දැනට ලැබෙන අපනයන ආදායම වැඩි ලෙස වර්ධනයක් කරා ගෙනයන්නේ කොහොමද. වාහන එකලස් කිරීම අමතර කොටස් නිෂ්පාදන කිරීමේ කර්මාන්තය අපනයන ආදායම ගත්තම 843 මිලියන් කිලොල දක්වනෝ 2023 විතර. කොහොමදම ආදායමක් එන්නේ ඇත්තරමක ඒගැන මොකක්ද මෙතනින් මේ මොනවද කොටස් වශයෙන් ගත්තම මේ ආදායම ගෙන දේවල් චතුර මං ෆස්ම ඔය ප්‍රශ්යට මං පිළිතුරත් දෙන්නම් ඇත්තරම ඔය සෙක්ට එක කොටස් තුනකට බෙදෙනවා ඇතරම ඕටබයිල් කම්පෝනන් කියන සෙක්ට එක ගත්තොත් ඒගොලන් ඩොලර් මිලියන 200ක් පමණ ආදායමක් ලබන ඊට පස්සේ ඔය ඩිවිෂන් එක ඉලෙක්ට්‍රොනික් ඩිවෙනම ඩිවිෂන් එකක් තියෙන කියන සම්මානනින් වායහාන සදනවා අපේ අද ටොයට කොම්පනීට හොන්ඩ මෝට කොම්පනයට ඒ වගේ එයාබෑග් එකේ වයහනසක හදනවා එතකට ඒ සෙක්ට එක විතරක් කරව නද $200 මිලියන් එත පස්සේ අපේ අද ලෝකෙ ගත්තොත් සොලිට් අයස් අද මිශලින් ලංකාවන්නවා ඊට පස්සේ ඒ වගේ ඉතා විශාල ආයතන ප්‍රමාණයක් ලංකාවන්නවා ඒගොල්ලන්ගේ එක්ස්පෝට් එක සියටලත් එක්ස්පෝට් කරන ෆෙරටීනත් එක්ස්පෝට් කරන ඒ කටිය තමයි ඔය $400 මිලියන් සල්ට එකතු වෙන්නේ එතකොට ගලෝබලි අපි අද 40% මාකට්ෂයකත්තින සොලිට් අයස්වලට විතරක් ඉතින් ඔය සෙක්ට එක ඔක්කොම එකතුනහම තමයි $800 මිලියන් යන්නේ අපිට මේක ඩබල් කරගන්න පුළුවන් අපිට මේ SOP එක හරා මේ අප ඉන්න කම්පෝනන් මනිෆක්චරස්ල ස්ට්‍රෙන්තන් කරයන් පස්සේ අනිවාර්යද මේ ඒකැන මේ ගණන්ටි ඔබට කියන එක වැදගත්වන මොකද ගන්නතු නිකන් සාකච්ඡාවක් යනවට වඩා අපිට මේක පේනවා එතකොට මේ තියන ප්‍රමාණයක අනාගත සැලසුමක් විදිර ගත්තවති මේක ඊළඟ අදිරට ගෙනියන්න පුළුවන් තවදුරට අපිට ඒකත් පැදිි කරන පුව අපි අත්තරම අපේ කර්මත් අමාත්‍යංශයටද 20 මාස්ට ප්ලෑන් එකක් තියෙනවා ඒ මාස්ට ප්ලෑන් එකේදී අපි SOP එක මුල පටන්ගන්න වෙලා විඳං අවුරදු විස්සක් දක්වා ඒ ප්ලෑන් එකේද කොහොමද සෙම්බලස්ල වැඩි කරන්න කොහොමද කම්පෝනන් මනිෆක්චරස්ල වැඩි කරන්න ඊට පස්සේ අපි ඕටබයිල් කම්පෝනන් මනිෆක්චරින් හබ් එකක් වශයෙන් මේ ලංකාව කොහොම දියුණු කරන්න කියලා. චතුර මම ඉස්සල්ල ඔබතුමා ඩොක්ට හර්ෂයෙන් හපු ප්‍රශ්නදී මන් ඇත්තරම කොඩ්ඩක් මට මිනිත්තු දෙකක් විතර දෙන්න එක මේ හරි සංවේදනය කතාවක්. දැන් අද පුළු ලෝකෙම ගත්තොත් ආසියානු රටවල් ඉතා විශාල ප්‍රමාණයක් සාමානයෙන් ඩොලර් එක ආසියානු රටක් සාමානයෙන් ඩොලර් බිලියන 450 විතර US ඩොලර් GDP එකක් තියෙනවා ග්‍රොස් ඩොමෙස්ටික් ප්‍රොඩක්ෂන් එක. එතකොට තායිලන්තය, වියට්නාමය, කාම්බෝඩියාව මේ සියලුම රටවල් ඉන්ක්ලූඩින් ඉන්දියාව ඊට පස්සේ පකිස්තානය, ඇෆ්‍රිකාව, ඕටම්බයිල් තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරු අවුරුදු 40කට පස්සේ ලෝකල් සම්ලේක පටන්ගන තින හුන්ඩයි එක එක බද්ධ වෙලා එතකොට මේ සියලුම රටවල් ඕටබයිල් කම්පෝනන් මනිෆක්චරින් සහ ඕටබයිල් සම්ලිවලට යනවා ඒකට ඒ වැදගත්කම තමයි මේ ටෙක්නොලජිය එකෙන් මේ තියෙන සප්ලයි චේන් දාමට කම්පෝනන්ස් මනිෆක්ච කරන්න පුළුවන් ඒක තමයි මේක සීක්‍රට් එක ඒකැන මේ ටෙක්නොලජිය කල්ල ගත්තයන් පස්සේ මේ කොලිටි සර්ටිෆිකේෂන් ගත්තයන් පස්සේ අපිට ඕනෑම රටකට එක්ස්පෝට් කරන්න පුළුවන් නමුත් අද බලන්න මේ රට බංකොලොත් වෙලා තියෙන්නේ එතකොට මේ දැන් මේ රට බංකොලොත් භාවෙන් එලියට ගන්න IMF එකන්නේ මේ අපි උදව් ගන්නේ එතකොට ඔබතුමා හිතනවද ඔය මුදල් අමාත්‍යංශයඉන්න මම මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා ගැන කතා කරන්න නමුත් ඉන්න කීප දෙනෙක් නිලධාරින් ගැන කත්තොත් ඔබතුමා හිතනවද ඒගොලන් එක්ස්පර්ට්ස්ලා කියලා මේ ග්ලාස් කාමර ඇතුළ ඉඳගෙන තමයි මේ ෆිසිකල් පොලිසි මේ තියන ප්‍රතිපත්ති හදන්නේ හැබයි නමුත් නිලධාරීන්ටික අවුරුදු 10ක් විතර තිස්සේ ඒ වගේ ස්ථානවල ඉඳලා ඊට වැඩි කල ඉඳලානේ ඉහළට ඇවිල්ලා තියෙන ඒගොල්ලෝ දන්නවනේ මේක. ඉතින් ඒකනේ මේ රට බංකොලොත් වෙලා තියෙන්නේ චතුර. බංකොලොත් වෙලා තියෙන්නේ. මේ රට බංකොලොත් වෙලා තියෙන්නේ. හරි චතුර. හරි අපිට ප්‍රැක්ටිකල් නෑ කියලා කියන්නේ දේශපාලකයෝ බංකොලොත් කරා කියලා කියන්නේ. ඒක තමයි මම හිතන්නේ දේශපාලනඥයෝ බංකොලොත් කරා කියලා. මේ ආණ්ඩුවටත් එන්නේ මේ ඉන්න නිලධාරීන් හින්දා ගෙදර යන වෙන එක. අපි ඇත්තටම අපේ සෙක්ටර් එකට සුනිල් හඳුන්නෙත් ඇමතුමයි චතුරංග අබේසිංහ ඇමතුමයි පුදුම පියවරක් ගත්තේ මේ කෙටි කාලේ අපිට ඔබතුමාලා දන්නවා අපි පාර්ලිමේන්තුවෙත් හම්බෙලා හරි ලොකු උත්සාහයක් දැරුවා හරිද ඔබතුමාලා සියලු දෙනා කියනවා එතුමාලා උත්සාහ කරා ලොකුම උත්සාහයක් දැරුවා නමුත් මට පෞද්ගලිකව කියලා තියෙනවා දැන් එතුමාලා එච්චර ඇමතිවරු වෙලත් එතුමාලාගේ ඇමතිවරු වෙලත් කියන එකට මේ සේකක්ට මුදල් අමාත්‍යාංශේ ඒ කට්ටියට මීටිමක්වත් දෙන්නේ නැහැ හරි මේ කීප දෙනෙක් නිලධාරි දෙන්නෙත් තුන් දෙනෙක් විතර ඉන්නේ එතකොට ඒ කට්ටිය එක්කෝ වෙස්ටර්න් මොකක්හරි මේ පවයකට ඒගොල්ලන් අපේ රටේ ආර්ථික ගමන වෙනස් කරනවාද. අද බලන්න චතුර වෙන රටවල් ඉකොනමික් කොරිඩෝස් බිහි කරලා
මේ පුද්දුම අපි අතරම නිදාගෙන ඉන්නේ වෙන රටවල් පැය 24 වැඩ කරන්නේ. හරි. එතකොට වා හිතනවාද අපේ මේ රට මේ යන ස්පීඩ් එකට ගිහිල්ලා අපිට ආර්ථික සංවර්ධනයක් උදා කරගන්න පුළුවන් වෙනවා කියලා. මේක මේ ආර්ථිකය 5කින් 6කින් ග්‍රෝත් රේට් එකක් තියන් යන්න පුළුවන් කියලා 360 වැඩසටහනේදී දුමින්ද හුළංගව මහත්මයාත්කෝ ජනාධිපති උපදේශකවරයෙක් විදිහට චතුර ඕනම පුද්ගලයට නම්බර් එකක් දෙන්න පුළුවන්. කරන්න කියලා කියන්නේ. හරිද? ඕන පුද්ගලයට නම්බර් එකක් දෙන්න පුළුවන් චතුර. නමුත් අපිට අහන්න ඕනේ කොහොමද කරන්නේ කොහොමද 5%ක සෙක්ටරයිස් ඉගෙනවා කඩලා පෙන්වන්න ඕක ඔය මොඩල් කරලා පෙන්වන්න කොහොමද කරන්නේ කියලා. කරන විදිහක් තියෙන්න බෑ. ඒතර අපි දැන්ට දැන් ගෙල්ල වල සර්විස් ඉකොනොමි කියන එක දෙන්න මොකද ඒ අහින්දා. ඊට පස්සේ දෙන්න ප්‍රොඩක්ට් ඉකොනොමි එක. දැන් මේ මෙතන ඉන්න කොමලා ඉන්නේ ප්‍රොඩක්ට් ඉකොනොමි එකට. ප්‍රොඩක්ට් වසිනිය වේගන යන්නේ. දැන් ප්‍රොඩක්ට් ඉකොනොමි එක තමයි දැන් මේ කිල් කරන්න යන්නේ. ඒතර මෙහි ලංකාවේ ඇතුලේ ප්‍රොඩක්ට් ඉකොනොමි එකක් හැදුවොත් විතරයි අපිට ওই ගානක අපි දැන් $185 billion ඉකොනොමි එක අපි කොහොම හරි $135 billion වලට ගෙනියන්න ඕනේ. ඒක තමයි කියන්නේ ගෙනියන්න ඕන. දැන් ඔබතුමාගේ තියෙන එක්ස්පර්ටිස් ඔක්කොමත් එක්ක ඔබතුමාලගේ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් හදන්නේ තමන්ගේ ඇතුළත මේක රට ඇතුළට පුළුවන් තරම් මේ ප්‍රොඩක්ට් ඉකොනොමි එක ඇද ගන්න. ඇයි වෙන්නේ? ඒ කියන්නේ ලෝකේ තත්ත්වෙත් එක්ක කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? අපිට තියෙන ඔපචුනිටි එකත් මෙතන මොකක්ද කියන එකත්. දැන් අපි අතරම මේ ගත්තත් එහෙම දැන් මෙතනත් අපි නම්බර්ස් බලුවොත් එහෙම පිටරට ගන්න ඕස්ට්‍රේලියා දැන් ඕඩර්ස් වල එන්න තියෙන ඇෆ්‍රිකාවනේ. ඕඩර්ස් ඇවිල්ලා තියෙනවා මේ යුරෝප් වලින්. එතකොට දැන් අපි හදන මෙහි ලංකාවේ හදන වාහන හරි ලංකාවේ එකලස් කරන වාහන හරි මොනවා හරි ලංකාවේ හදන ප්‍රොඩක්ට් එකක් ගත්තොත් එහෙම ලංකාව ඇවිල්ලා නියුට්‍රල් කන්ට්‍රි එකක්. අනිත් එක අපිට කොස්ට් ඔෆ් ප්‍රොඩක්ෂන් එක ඇත්තටම තව කට් ඩවුන් කරන්න පුළුවන්. මොකද අපි සෝලාර් වලින් පවර් කරොත් එහෙම අපිට මේ සෝලාර් වලින් දෙන පවර් කොස්ට් එක අඩු වුනහම අපිට සෝලාර් දාලා ඉවරලා පවර් අඩු කරගන්න පුළුවන්. ඒතකොට ඒ වගේම අපේ ලේබර් කොස්ට් එක කම්පයර් කරොත් එහෙම චීනට වඩා අපිට වඩා චීනට වඩා අපේ ලේබර් කොස්ට් එක ගොඩක් අඩුයි ලංකාවේ. එතකොට අපේ R&D කොස්ට් එක අපේ ගොඩක් අඩුයි. අපිට දැන් හරි මිනිස්සුත් එක මේ ලංකාවේ තියාගෙන R&D කොස්ට් උත් කරොත් එහෙම අපේම ප්‍රොඩක්ට් මෙහෙ ඩෙවලොප් කරන්න පුළුවන්. ඩෙවලොප් කරාට පස්සේ අපි වෙන රටවල් වලට අරිනකොට අපි ඇවිල්ලා නියුට්‍රල් කන්ට්‍රි එකක්. මොකද අපි මිනිස්සු ලංකාවේ මිනිස්සු ලෝකේ ඉන්න මිනිස්සු අපිව දැන් ඇමරිකාව චීනෙන් දේවල් වහන්න යන්නේ ඇමරිකාව චීනෙත් එක්ක ගනුදෙනු කරන්න කැමති නැහැ. ඊට පස්සේ යුරෝප්පුත් එහෙමයි මිඩල් ඊස්ට්ත් එහෙමයි ඇෆ්‍රිකාත් එහෙමයි. මොකද ඒ කටියට ත්‍රෙට් එකක් වෙන හින්දා. දැන් BYD සමාගම ඇවිල්ලා හැමතැනම දාගෙන ගිහිල්ලා ඉවරලා ඒ කට්ටිය ලොකු ත්‍රෙට් එකක් කළා. ඒ කට්ටිය ගවර්න්මන්ට් එකෙන් ෆන්ඩ් කරනවානේ. ඒ සමහරක් ඒ දවස්වල ගවර්න්මන්ට් එකේ එක කාර් එකකට $10,000 දෙනවා ආණ්ඩුව. සබ්සිඩි එකක්. මොකද එතකොට තමයි මේ BYD කියන නම එතකොට Xiaomi කියන නම එහෙම පොපියුලර් කරේ ගවර්න්මන්ට් එකෙන් සල්ලි දීලා. හරි එහෙම ගිහිල්ලා දැත්තට පස්සේ එහෙමත් ඇවිල්ලා දැන් ටෙස්ලා එකට ලොකු ත්‍රෙට් එකක් වෙන හින්දා ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ කට්ටියගේ සිකියුරිටි ත්‍රෙට් අරවා මේ ඔක්කොම එකතු කරාට පස්සේ ඔබතුමා දන්නවනේ ඔය ඩීප් සීක් ආපු ගමන් ChatGPT හොඳට ඉඳගෙන හිටියා ඩීප් සීක් ආව විතරයි කෙලින්ම ඉකොනොමි එක වැටුණා ස්ටොක් එක වැටුණා $1 trillion. හරි Nvidia එකේ වැලියු එක අඩු වුණා $600 billion. දැන් ඔය වගේ හේතු මත ඒ මිනිස්සු කැමති නැහැ චීනෙන් ඉන්දියාවෙන් එහෙම ගන්න. මොකද ඒ කට්ටියට ගොඩක් ත්‍රෙට් එකක් ඉඳලා. හැබැයි ලංකාව ගත්තොත් එහෙම ඒ මිනිස්සු දන්න මේ ලංකාව කියන්නේ මේ අපිට මේ නියුක්ලියර් බෝම්බ දාන්නයි ගහ ගන්න දෙන්නයි මරා ගන්න දෙන්නයි අපිට කිසිම ත්‍රෙට් එකක් නැහැ ලංකාව වගේ රටක. ඒ ලංකාව වගේ රටකින් ඒ වගේ රටවල් ගන්න කැමති. ඒකේ හොඳ උදාහරණයක් තමයි EV සමාගම. EV සමාගම ඊයේ පෙරේදා ලැප්ටොප් සැරියා සිම්බාබ්වේ වලට. එතුමා මට කිව්වා යාළුවෙක් එයා කිව්වා දැන් සවුත් ඇෆ්‍රිකා වලට දිල්ලලා තියෙනවා කියලා. හැබැයි ලැප්ටොප් සර්විස් කොතන තියෙනවද චීනෙ ගියොත් එහෙම බ්‍රෑන්ඩ්ස් එන්න ගොඩක් තියෙනවා. නමුත් මෙතනින් ගන්න මේ කට්ටිය කැමතියි. ඒකට හේතුව තමයි ලංකාවට තියෙනවා ලොකු මේකක් මොකද මෙයා නියුට්‍රල් හින්දා. කිසිම මේකට සම්බන්ධයක් නැහැ. ඒකට ත්‍රෙට් එකක් නැහැ. ඒක පළවෙනි එක. එතකොට එහෙම වුණාට පස්සේ මෙහෙන් බඩු යනවා නම් ඕන තරම් ආයෝජකයෝ ඉන්නවා. චීනේ වුණත් ආයෝජකයෝ ඉන්නවා. මෙහෙට ඇවිල්ලා ආයෝජනය කරන්න. දැන් මට තේරෙන්නේ එහෙම අන්තිමට එක තමයි දැන් චීනේ ඉන්න කට්ටිය වුණත් ඔය ආයෝජකයෝ දැන් හොයනවා. කොයි රටවල් වලටද අපි කියලා ආයෝජනය කරන්න ඕනේ. එතකොට ආයෝජනය කරන්න බලනකොට ඒකට ඉස්සල්ලාම බලන්නේ මගේ සල්ලි ටික සේව්ද මේක ප්‍රතිපත්තියක් තියෙනවද මේක මට ටැක්ස් ගොඩක් ගෙවන්න තියෙනවද ඒව ඔක්කොම බලලා ඉවරලා ඒ කට්ටිය මේක මාර ප්‍රොෆිටබල් මාර මේවා බිස්නස් එකක් කියලා ලංකාවේ ආයෝජනය කරනවා. හැබැයි ඒක මේ IMF එකත් එක්ක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් මේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ කට්ටිය මේ ලංකාවේ පතුරවල තියෙනවා මේ IMF තමයි අපිව බේරගන්න යන්නේ වීරය ඇවිල්ලා තියෙන්නේ මේ ඩොලර් බිලියන 3ක් අවුරුදු 10න් දීලා.
මගේ ප්‍රශ්න තියෙන්නේ එහෙම දාන කන්ඩිෂන් ඉන්න අපි මේ ඉන්ඩස්ට්‍රිය එකයි ප්‍රයිවට් ඉන්වස්මන්ට් එකයි අපිට තියෙන බිස්නස් ඔපචුනිටි එකයි ඉකොනොමික් ඔපචුනිටි එකයි මේ ඔක්කොම මරලා දානවා. දැන් මෙතුමාගෙන් තාපුවාම ඉතුරු ටික සිමියුලේට් කරගන්න බැරි හින්දා අර නම්බර විතරයි ගන්න. එතන ඉම්පැක්ට් ඇනලිසිස් එක කරන්න දන්නේ නැහැ. මෙතන තියෙන්නේ ඒගොල්ලෝ IMF එක රකුසෙක් කරගෙන. ඔව්. ඒ කියන්නේ දැන් මෙහෙන් එක තැනකින් ලීකේජ් එකක් තිබ්බනම් ඒගොල්ලෝ අහනවලු ඒ ලීකේජ් එක කොහෙන්ද ඔයා මේ අරගන්න කියන එක. ඉතින් IMF එක ඒකත් මම ඒකයි කියන්නේ. ඒක කරන්න ඕනේ. මෙහෙම චතුර මෙහෙම විතරක් වායිදන්න බලන්න දැන් IMF එක කියලා අපි දැන් ඔක්කොගෙම ගිහලා ඇහුවොත් ඔය පිටින් ඉන්න කට්ටිය ඔක්කොම ඉඳගෙන ඉන්නේ මේ IMF එක රට බේර ගන්න ඇවිල්ලා ඉන්නේ කියලා. එතකොට දැන් හැම මනුස්සයෙක්ම දැන් අද මට පෙට්‍රල් ගහ ගන්න පුළුවන් වුණේ IMF එකට කතා කරේ. දැන් මිනිස්සු ඔක්කොම එහෙම එකක් ගිහිල්ලා තියෙනවා මිනිස්සුගේ ඇතුලේ. හැබැයි බිලියන 3යි දෙන්නේ. අපේ ණය 2.9. හැබැයි ඒත් අවුරුදු 10කින්. දැන් අපිට ටෝටල් අපේ ඩෙට් එක ඇවිල්ලා 32යි. හැබැයි කවුරුවක්වත් දන්නේ නැහැ මේ 2.9 කොහොමද 32 ගෙවන්නේ. 32 කවුරුවට ගෙවන්න එපා. එතකොට හැබැයි මේ මිනිස්සු අතර IMF එක කියන එක මේ මහා මේ වීර්යය බවට පත් වෙලා රකුසෙක් නේ මෙයා තමයි මේ දෙවියා ඇවිල්ලා ඉන්නේ. මේ දෙවියා එක පැත්තකින් රකුසෙක් එක පැත්තකින් දෙවියෙක්. ඒක රකුස දන්නේ අපිනේ දෙවියෙක් කියලා දාගත්තට පස්සේ ආණ්ඩුව අපි ජනාධිපතිතුමා කියමුකෝ. ජනාධිපතිතුමාත් බයයි මං හිතන්නේ IMF එක කන්ඩිෂන් එකක් වයලේට් කරගන්න. මොකද ඊට ඉස්සරින් මේක දෙවියා කියලා කිව්වට පස්සේ මිනිස්සු ටික එකපාරට කුලප් වෙලා කෑ යන්න දෙවියා යරියා දෙවියා යන්න දුන්නා හොමෝම කියලා යන්න දුන්නා. දැන් මට ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි ගත්තොත් දැන් දිමන්ත මහත්මයා අපි දැන් මේ කියන විදිහ අනුව ගත්තන් පස්සේ දැන් අපේ ප්‍රඩක්ෂන් කොස්ට් එක කියන එකත් බලපාන්නේ නෑ. සමහර වෙලාවට එක්ස්පෝර්ට් එකක් කරනකොට ආචාර්ය හර්ෂ සුබසිංහ කියන විදිහට මේක යන්නේ ජියෝපොලිටික්ස් එක්ක ලංකාව කියන නමෙන් හින්දා. ඒත් දැන් ලංකාවේ කලස් කරන වාහන වලට එහෙම මාකට් එකක් තියෙයිද? අපිට යවන්න පුළුවන් වෙයිද? මොකද ඊට වඩා ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරන්න පුළුවන් මේ ඇෆ්‍රිකන් කන්ට්‍රි එකකට අපෙන් ගන්න ඕන කමක් නැහැ. ඔව් චතුර මම ඒක ආන්සර් කරන්න ඉස්සෙල්ලා මම තව පොඩි උත්තරයක් බඳින්න ඕනේ. අද අපි ඉන්න රීජන් එක ගත්තොත් අපි ඉන්න ක්‍රිටිකල් රීජන් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මුළු යුරප් එකයි ආසියානු රීජන් එකයි අතර මැදුව ඉන්නේ. එතකොට අපිට ඉන්න නේබර් 1.3 බිලියන් පොපියුලේෂන්. අපේ sea route එකේ සාමාන්‍යයෙන් around 200 container ships යනවා. හරි that is around 30% of the global economy. අපි ඉන්න තැන ගත්තොත් අපේ අර ඩොක්ටර් හර්ෂ කිව්වා වගේ අපේ නියුට්‍රැලිටි එකත් එක්ක අපිට ඕන දෙයක් අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. අද අපි එතකොට මේ අපි මිෂලින් එකෙන් මේ solid tires අපි එක්ස්පෝර්ට් කරන්නේ නැද්ද? අපිට ඒ ස්කේල් එක ගන්නත් පුළුවන්. අපිට ඒ ටෙක්නොලොජි එක කරන්නත් පුළුවන්. මේකේ වෙලා තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ විශ්වාසය නැති කරලා චතුර. ඒ කියන්නේ අපේ මේ ඉන්න කර්මාන්තකරුවන් මම මේ කර්මාන්තය ගැන කියනවා විතරක් නෙමෙයි. අපේ කර්මාන්ත අමාත්‍යාංශයට සෙක්ටර්ස් 20ක් තියෙනවා. ඒ සියලු දෙනාටම ප්‍රශ්න. හරි. එතකොට මේ වෙලා තියෙන්නේ මේ හෝප් එක දීලත් නැහැ. මේ කට්ටියට යම් කිසි දෙයක් කරන්න ගොඩ නැගෙන්න දෙන්නෙත් නැහැ. පුළුවන් තරම් කරන්නේ ටැක්ස් එක ගහලා බෙල්ල මිරිකලා ඒ කට්ටියව අවුරුදු දෙකක් තුනක් ඇතුළත විනාශ කරන එක තමයි චතුර. හරි. නමුත් අර මං ඔබතුමා අහපු ප්‍රශ්නයට කිව්වොත් ඕන තරම් නීච් මාකට්ස් තියෙනවා චතුර අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. නමුත් ඒ තලයට යන්න අපි දැන් SOP එක පටන් ගත්තේ 2021 ඒ ටයිම් එකේ කොවිඩ් ප්‍රශ්නයක් තිබ්බා. ඊට පස්සේ ඉකොනොමික් ක්‍රයිසිස් එකක් ආව අවුරුදු දෙකක්. අවුරුදු 3ක කාලයක් කිසිම දෙයක් SOP එක යටතේ ලොකු දෙයක් වුණේ නැහැ. මේ ගිය අවුරුදු 2 ඇතුළත තමයි ඉතා විශාල ප්‍රගමනයක් ලැබුවේ. තව අවුරුදු 3ක් විතර තිබ්බහම අනිවාර්යයෙන්ම මේ ඉන්න ඇත්තට මෝටර් මැනිෆැක්චරර්ස්ලට කිසිම ප්‍රශ්නයක් නැතුව අප්‍රිකාව ඊට පස්සේ ඇෆ්ගනිස්තානය හොඳ ලොකු මාකට් එකක් අපි ඒ කනෙක්ෂන්ස් අපි බිල්ඩ් අප් කරගන්නවා. ගොඩක් පොසිබිලිටිස් ඇති වෙනවා චතුර. මේක අර මට එක තව පොඩි වෙලාවක් දෙන්න. අපි ෆුඩ් සෙකියුරිටි ගැන විතරනේ කතා කරන්නේ චතුර. අපිට තියෙනවා ටෙක්නොලොජි සෙකියුරිටි එකක්. ඒ කියන්නේ මේ ලෝකේ ඩිවෙලොප් වෙච්ච රටවල් මේ ටෙක්නොලොජි සෙකියුරිටි එක නැති රටවල් ඕනම වෙලාවක පාත දාන්න පුළුවන්. ඉතින් අපි මේ සීගිරිය ගැන අවුරුදු 2500 කතා කරනවා මේ ලොකු ඉතිහාසයක් තිබ්බා කියලා. නමුත් අපිව ඕනම රටකට පාත දාන්න පුළුවන් අපි මේ ටෙක්නොලොජිස් ඩිවෙලොප් කරේ නැත්නම්. අද හොඳ උදාහරණයක් ගන්න ඉස්රායලයේ ඉතා කුඩා රටක් වෙලා අද ඇමරිකාවටත් මේ වෙපන්ස් සහ ඒගොල්ලන්ගේ ටෙක්නොලොජිස් දෙනවා. ඉතින් ඒ වගේ අපි මේක ගොඩක් පොසිටිව්ලි දකින්න ඕනේ. මේවා දකින්න මේ ප්‍රතිපත්ති හදන්න මේ ඉන්ඩස්ට්‍රීස් අන්ඩර්ස්ටෑන්ඩ් කරන තේරුම් ගන්න පුළුවන් එක්ස්පීරියන්ස්
කට්ටිය තමයි ඒ ප්‍රතිපත්ති හදන්න දාන්න ඕනේ. චතුර මේකට මතවදයක් එකතුකරත් දැන්ර එක්ස්පෝට් එක ගැන අපි කතා කරපු නිසා දැන්ර දිමන්තික වගේ අවුරුද් දෙයක් ඇතුළට අපි ම ටූවිල් ගැන විතරක් මිසවල්ගම කතා කරොත් අපි දැන් 11,000ක මන්ති පඩක්ෂන් රේජකට ඇවිල්ල තියෙන නමුත් අපේ ප්‍රඩක්ෂන් කොස්ටක තාම වැඩි ඒකට හේතුව කොන්ටික තම අඩු නිසා තබ අවුරුද්දත් දෙකක් මේ විදියට ගියොත් අපිට අනිවාර්යෙන්ම ඉන්ට්‍රේෂන මාකට්ටකත්තක කම්පිට කරන්න පුළුවන් පයිස්සවලට අපිට මේ අපේ ප්‍රඩක්ෂ එක ගේන්න පුළුවන් ඒවගේ දැන් මේල්ලි අපේ ගොඩක් තැන්ගොට ඉම්පෝර්ට්න චයිනවලින් චයිනවලින් අර දිමතික සීරුට් එක ගත්ත වනත් වෙස්ට ෆ්‍රිකාවට යන කාලය ශිපින් කොස්ට එක එතන බෙනිෆිට් එක ලංකාවත් එක් තියෙන ඊට අමතරව ජිය පොලිටිකල් ඉන්ෆලන්සස් එක්ක ගත්තාම පකිස්ාන ඇෆ්ගනිස්ථාන වගේ රටවල් සමට ඉන්දියාවත් ගණතුන කරන කැමතින වෙස්ට ෆ්‍රිකන් උගන්ඩා කෙන්යා ටැන්සානිය වගේ රටවල්ලත් ඒවගේ ප්‍රශ්න ගැටු තියෙන අප මේ වෙලා තියෙන එකම බැරියර් එක ප්‍රයිස් එක අප කොස්ට එක වැඩි නිසා අපේ තියෙන ප්‍රයිස් මේ ඩිස්සඩන්ටේජ හැබැයි තව අවුරුද්දක් දෙකක් උපරිම යනකොට අපේ මේ ප්‍රඩක්ෂන් එක වැඩි කරගත්තොත් එතොට ඒ ඩිමාන්ඩ එකත් එක අපේ ප්‍රඩක්ෂන් කොස්ට අඩු කරලා අපිට වර්ල් මාකට් එකත් එක කම්පිටිව් ප්‍රයිසස්වල්ට යන්න පුළුවන් එත ද මේ කලස් කිරීමන එත අලුතම දෙයක් හැදුවත් මාකට තිය දැ කවද ලංකායි බඩුවක් ගන්න කැමති වේදේම කියල හෙම අපි ගිල්ල නෑමකට විශ්වාසය බතුමගේ ්‍රීවිල්ල බුතුමාටම ගෙනියන්න පුළුවන් කියලා බුතුම විශ්වාස කරන බොත් දැනට මෙහිල් කොස්ටකත් වැඩි කියර චෝදනාවත්තිනවා ඕද අපි අපිට ද මෙහෙද දින කොස්ටකඩන්න හේතුව තමයි දැන් එකක් තමද මෙත මේ ටක්ස් ගැවෝත් ටක්සුත් ගහල වියේතිත් ගහලා අරෝම ඔක්කොම කරට පසතම ඒ කොස්ටගන්නේ අපිටත් පුළන් දැන් අපි කොලිටිය එක කම්ප්‍රමයිස් කල්ල වෙරලා පහල් ඇරදන්න ඒක රොදරත තව ගන්න අඩුකාන් පුළන් දන්න කොලිටි කම්ප්‍රස් රේන්ජ අඩු කරලා කොරේ අඩු කරලා බැත්ති සයි අඩු කරලා බැත්තිවල කොලිටිය අඩු කරලා ති අපිට කරන්න ඕන්න හැ අපි බලන්න ඕනේ ටිකක් කල් යනකට මේ කට්ටියට මේ කවුරුදු 10ක් කිසිම කරදරයක් නැතුව වැඩ කරන්න පුළුවන් වාහනයක් හදාගේ ත්‍රිරෝධරත් අවුරුදු 10ක් ඒ බැටරියෙන් දුවන්න පුළුවන් කිසි 10ක් මිනිමම් දුවන්න පුළුවන් ඊට පස්සේ එතනින් එහා 180ක දෙවන්න පුළුවන් තව අවුරුදු 10ක් විතර. එතන දැක්ක 1 කිලෝමීටර් කොස්ට් එක කීයද ඔබතුමාගේ දැන්? රුපියල් 3යි. රුපියල් 3යි. එතන මේක ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් එකට ගෙනාවොත් ලංකාවේ එන මීට වඩා රුපියල් 3ක් කොස්ට් එකක් කියන්නේ දැනටත් රුපියල් 100ක විතර දුවන. 100ක් විතර යන්නේ. ඒ කියන්නේ කිලෝමීටරයක් ගේන්න පුළුවන් ඔබතුමාට අරගේ ගානක්ද රුපියල් 25න් 30න් දුවන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. එහෙනම් ඒක මේක ගවර්න්මන්ට් එක එකතු වෙලා මොන හරි සබ්සිඩි එකක් දෙන්න ඕනේ වැඩ. ඒක තමයි සාමාන්‍ය ගවර්න්මන්ට් එකේ සල්ලි දෙන්න ඕනේ. මොකද අනිත් එක අපි බැලුවොත් එහෙම දැන් අපි වෙල්ගම් මහත්මයා කියත විදිහට දැන් ඒ ෆැක්ටරි එක වැහුවයි කියවනේ. ඉන්දියාවේ තියෙන ෆැක්ටරි එක ඇහුවා. එතකොට දැන් ඇත්තටම ගිහලා බැලුවොත් මහේන්ද්‍ර ඔය මේක ඩබල් කැබ් එක මේක මේ ලංකාවේ හෝ ගාලා දුවන කැබ් එක හතරම දුවන. අනිත් එක මේ මිනිස්සු යන්නේ ලොකු කඳු වල අරවල මේ ලෝකේ යන්න බැරි හැම මගෝඩි තැනකටම යනවා මේක. සාමාන්‍යයෙන් අර එක්ස්පෙන්සිව් වාහනයකට වඩා මේක කැඩෙන්නේ නැතුව යනවා. අනිත් ට්‍රාන්ස්පෝර්ට් එකට එළවලු ටික ගේන්නේ අලු ටික අදී. යන පාරවල් දාලා දෙනවා. එතකොට ඒව ඔක්කොම මෙතුමාගේ ෆැක්ටරි නම් හදන්නේ කොහොමද ක්වොලිටි අප්සෙට් එකක් යන්නේ. එතකොට අපේ ඇත්තටම මේ ලංකාවේ මිනිස්සුන් මොලේ මේවා කරලා දෙනවා. අර අපිට මෙසින්ස් නැත්තන් තමයි අතින් පයින් හදලා ඔය අම්බලා එහෙම කරොත් තමයි ක්වොලිටි අවුල් යන්නේ. හැබැයි අපි ගාව මෙසින්ස් තියෙනවා නම් අපි ගිහලා බැලුවොත් එහෙම මම අද ඉන්නේ ටී-ෂර්ට් එක. මේ ටීෂර්ට් ඔක්කොම ලංකාවේ හදන්නේ. එතන අපිට ඒ ටීෂර්ට්ස් ලංකාවේ හදලා දැන් බොස් ගත්තොත් එහෙම බොස් එක හදන්නේ ලංකාවේ. හැබැයි ඒ බොස් එකේ බ්‍රෑන්ඩ් එකට හදන ඩොලර් 6ක් 7ක් විතර තමයි ලංකාවට ගෙවන්නේ. හැබැයි ඊට පස්සේ ඒකට විකුණන්නේ කීයද? ඩොලර් 150ට. ඒ කියන්නේ 15 ගුණයක් විතර 20 ගුණයක් විතර ලාභ තියාගෙන තමයි ඒ කට්ටිය හදන්නේ. නමුත් අපේ ක්වොලිටි එක හොඳින් නැහැ මේ හදන්නේ. මෙහෙ තමයි ඔබතුමා දන්නවද හොඳම යාන් ගෙනල්ලා හොඳම ෆැබ්‍රික් හදන්නේ. ලංකාවේ ධම්මික පෙරරගේ ආයතන වල තමයි ලෝකේ තියෙන හොඳම රෙදි හදන්නේ. එතකොට මෙව්ව අපි දැකලා නැහැ. ලංකාවේ ලෝකේ තියෙන හොඳම බෝට්ටු හදන්නේ මේ කට්ටිය එහෙම ඒත් ලංකාවේ. හැබැයි ඒ වගේ බෝට්ටු හදන එක දැන් ඔය කාර් හදන එක මම අද දැන් මේ වාහනවල පාර්ට්ස්ද ඒක වහලා දාලා කියලා මම දන්නේ නැහැ. වහලා දාලා කියන්නේ ඉතින් එච්චර හොඳ ඉඳන වාහනේ නැත්තම් ෆැක්ටරි එක තියලා තියෙනවනේ. එතකොට එහෙම කරන ලෙවල් එකට ඒගොල්ලෝ අපෙන් උපදෙස් ගන්න. ඔබද මෙහෙන් උපදෙස් ගන්නවා කොහොමද මේක කොහොමද මේක පටන් ගන්නේ? මේ ලෙවල් එකට ලංකාවේ ඉන්න තියෙන ලංකාවට තියෙන්නේ අපි හැමදාම කිව්වේ ඕ කට්ටිය ටැක්ස් ගහලා මොනාරි කරා නම් අපිට මෙෂින්ස් ගෙනල්ලා දීලා ඔටෝමේෂන්ස් ගෙනල්ලා දීලා ඔහොම කරා නම් අපිට චීනෙත් එක හෙඩ් ටු හෙඩ් ලොකු ෆයිට් එකක් යන්න පුළුවන්. මොකද අපි හදපු අපි ඩිසයින් කරපු අපේම මෝටර් එක පර්ෆෝම් කරනවා ඉන්දියාවේ මෝටර් එකටයි චීන මෝටර් එකට වඩා හොඳට. හැබැයි වෙලා තියෙන්නේ අපිට ලාජ්කේම් වොලියුම් ගහන්න ඕන නම් අපි ගාව ලොකු මෙෂින්ස් තොගයක් ඕන වෙනවා. දැන් ඔය අපේ ගන්න වලින් අපිට දැන් ඔය ගන්න සල්ලි වලින් කවුරක්වත් ඉන්වෙස්ට් කරන්නේ නැහැනේ. ගවර්න්මන්ට් එක ඉන්වෙස්ට් කරලා තියෙන තරක් කියනකොට බලන්න අද වෙනකල් ඉන්ඩස්ට්‍රීස් වලට
ගැනද වෙනකල් ගාන්මට ඉන්ඩස්ට්‍රේසල්ල ඉන්ඩස් කරල තිබ තනක් කියන්නක බලන්න. ඉතින් අපි ගන්න ටක්සකින් අපිට මොනාරයක් එහෙමත්වෙනවා කියල එහෙමත් වැැහුණ තිබ ඇතතින් පස්සේ එහෙමත්වෙනවන ඔන්න අපිට ඉදාගන්න පුළුවන් මේක මෙහෙමයි කියලා එහෙම වෙන්න නෑ. ඒකන තා මංකෙන අර කොලිටිය එක ගැන මිනිස්සුන්ගේ මොනේට දැම්මට අපේ වාහන අපි හදර දේවල්වල කොලිටිය එක අත්තරම දැන් මම ගිහිල්ල ගරත්ව සිග. මම සිංගයි නැශනලුයි උමනහරි ෆිලිප්සුයි මිත්තිබිෂී මනහර ඕන ඒආකනිෂණයක් ගත්තොත් දැන් ගොඩා කලාට වැඩියම්ම රිලාබල් ඒකනිෂණ එක තව සිංගලගේ. මං හැමලා මගේ කටර කර සිගලගේ ආකනිෂණයක් ගන්න කිසි කරදරන්නද දුවන්න පුලන්ක. හැබ ඒක ගොටෙකුත් දෙනවද මන්ද නෑ හේතුවයි ලංකාව හදනවද මොහන්න එතන අලබීන් පසු සේවා හොඳයි නෑ අලෙන් පස්සටම ඒක රිලාබිලිට එක වැඩි දැන් මංකිව දැන් මෙතුමගේ මහෙන්ද්‍රයක ඒකත් අඩරිස්මටක් දන්න කමන්න මේ අපි දන්න කතාවක් ඉතින් දැමව දන්න කතාවක් කියන තමයි කියන්නද අපේ ප්‍රයිශ ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රටක්කගේ අපිට රිටර්න් හරි මොනාට ෆෝල්ටි හරි අපේවා පොඩි ප්‍රමාණය තියෙන චූටි ප්‍රමාණය තියෙන ඒත් මේ පොඩි මොනාරය අවුලක් සක ඉති ඒකින් දර අපේ මිනිසුන්ට බයවෙන්න නැතිකතා මේ කොලිටි කියන එක ලංකා මිනිසුද ඉගෙන ගන තියෙන්නේ දේ කන්ෆිඩන්ස ඇතරම හැදිල තියන්නේ මිනිස්සු අතරේ ලෝකල් බ්‍රෑන්් ගැන හෝ ලෝකල් දේවල් ගැන එසම අපි කෙටි විරාමකට යොමලා නම් මේ රීබිල් ශ්‍රී ලංකා. Rebuild Sri Lanka. සම අනුග්‍රහය නිමක් නැති මැජික් රසයක් නෝවුඩ් මැජික් බයිටස්. මහා අවුරුදු ශෝපීන් ෆෙස්ටිවල් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී සෑම සේදුමකින්ම ග්ලාස් වගේ පෑපත් සමක් පොන්ස් බ්‍රයිට් බියුටි ෆේස් වොෂ්. නව අවුරුද්දේ සැබෑ සුන්දරත්වය ඔපේ නිවහනට කැන්දන්න. රොසෙල් සමගින් නව වසරේ චමත්කාරය අත්විඳින්න. මේ උත්සව සමයේ රොසෙල් ටයිල් බාත්වෑ සහ උපාංග සඳහා 50% දක්වා වට්ටම්. රොසෙල්. පෙයාස් දැන් විශේෂඥ විශ්වාසය සමග. ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලූෂන්. අලුත් නෝ රෙසිපි දැනගන්න WhatsApp කරන්න. පේගෙදර නම් ආයුර්වේදීය විසඳුමක් තියෙනවා. අසම සම මිලකට හඳුන්වා දෙන ආයුෂ් ඇන්ටිකැවිටි ටූත්පේස්ට් නව ඇසුරුම. නිතර ඇතිවන දත් ප්‍රශ්න වළක්වන්න කාලෙට ගැලපෙන ආයුර්වේදීය විසඳුමක්. අවුරුද්දට සැනකෙලි සරි කලා ගමට අවුරුදු සිරි අවුරුදු ළඟා වුණා පෙරමුතු මල් පිපුණා අවුරුදු ළඟා වුණා දැරණ නෙස්ටමෝල්ට් කලාගමේ අවුරුදු අලුත් අවුරුදුදා උදේ 8ට තිරණින් සිරි සුබ නැකත බල අඬ අල්ලා ප්‍රධාන අනුග්‍රහය බලය ජවය ශක්තිය පිරි අපේම පානය නෙස්ටමෝල්ට්. මේ පාරත් හැම ගෙදරකටම අවුරුදු අරන් යන අවුරුද්දේ සුබරසය මංචේ සම අනුග්‍රහය තිස් වසරක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය අභිලාෂයන් සවිඵල ගන්වන අපි CPP. අලුත් අවුරුදු වසන්තය වෙනුවෙන් 39 වන වරටත් පැවැත්වෙන සුපිරි වෙළඳ ප්‍රදර්ශනය හා සැනකෙළිය කොළඹ shopping festival 2025 අප්‍රේල් 4 සිට 11 දක්වා BMICHදී. නව අවුරුද්දේ සැබෑ සුන්දරත්වය ඔපේ නිවහනට කැන්දන්න. රොසෙල් ටයිල් බාත්වෑ සහ උපාංග සඳහා 50% දක්වා වට්ටම්. රොසෙල්. දැන් රුපියල් 280ට සිග්නල් ග්‍රෑම් 160ක් ලංකාවේ වාසිම මිලකට තියෙන පැක් එකක්. අපි එක්කුණු අවුරුදු වටවල අපිව එකතු කළේ වටවල අපි එක්කුණු අවුරුදු වටවල අපිව එකතු කළේ වටවල ලංකාවේ අංක 1. Rebuild Sri Lanka. විරාමෙන් අනතුරුව ඔබ යලිත් රීබිල් ශ්‍රී ලංකා සමග දැන් වාහන එකලස් කිරීමේ සමතර කොටස් නිෂ්පාදන කර්මාන්තයේ බැලුවම දැන් අපි මේ අවස්ථාව ගත්තේ නැත්තම් අනෙක් රටවල් කොයි වගේ තත්ත්වයකද ඉන්නේ? ඒතර කලාපය අපි ගත්තොත් ඇෆ්ගනිස්තාන් වෙන්න පුළුවන්, පාකිස්තාන් වෙන්න පුළුවන්. දැන් අලුතෙන් හැදෙන මාකට්ස් ගොඩක් ඉන්නවා. ගොඩක් එස්ටැබ්ලිෂ් මාකට් ගත්තොත් ඉතින් ඉන්දුනීසියාම අපිට ෆයිට් කරන්නත් ලේසි වෙන එකක් නෑනේ. එතකොට තායිලන්ඩ් ගත්තත් එහෙමයි. එතකොට ඉන්දියා ගත්තත් එහෙමයි. අපි දැන් මේ තියෙන පොඩි අවස්ථාව හරි ගත්තේ නැත්නම් අපිට මොකද්ද වෙන්නේ? ඔව් චතුර මෙතන ඉතාම වැදගත් දේ
මම ඊටිස්සල්ල කියන්න ඕනේ මේසරේ බජට් එකේ විශේෂයෙන්ම මෝටරත එකලස් කිරීමේ කර්මාන්තය සහ මෝටරතා මත කොටස් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය කියන එක මේසරේ බජට් එකේ අන්තර්ගත වෙලා තිනවා. එතකොට මේක මංහිතන්නේ පාර්ලිමේන්තුවෙන් පාස් වෙලා 3-2කින් ඒ ඔක්කොම වෙලා තියෙත් තමයි මංහිතන්නේ මේ කර්මාන්තයට මෙච්චර මේ ඉරණමක් වෙලා තියෙන. ඉතින් මට ඒක තේරුම් ගන්නත් බෑ. ඒ කියන්නේ මං හිතා බජට් ප්‍රොපෝසල්ස් කරන එක්කෙනා වෙන එක්කෙනෙක් හරියටම හරි. හරියටම හරි. එතකොට චතුර ඔබතුමා අහපු ප්‍රශ්නෙට අපි මේ අවට මේ ආසියාව ඊට පස්සේ ඉන්දියාව ඇෆ්‍රිකා ගත්තොත් මේ කර්මාන්තය නියලෙන්නේ මේක ටෙක්නොලජයක මේ අපේ ඉන්න ඒකන ටෙක්නිකල් මංහිතන ඉන්න ස්ටඩන්ස්ලට ඒ ටෙක්නෝලජයක දෙන්න අද බලන්න මේ සායතනය ගත්තොත් කොච්චර ටෙක්නෝලජය එකක් හයිඩ්‍රමනි ආයතනය ගත්තොත් ඇපරල් සෙක්ටගේ කොච්චර ටෙක්නෝලජික ඩිවලප් කල තිනවද ඒ ටෙක්නෝලජීස් IT බේස්ට් AI යස් කල්ලා ඉන්වෙන්ට්‍රි මනේජ්මන්ට් ඉතා විශාල ප්‍රමාණයක් හරි එතකොට අපි මේ කර්මාන්තය ඉන්න අවශ්‍යම මේ ටෙක්නෝලජි ට්‍රන්ස එකට අනිත්තක මතකදයන්න ඉන්ටර්නශල් බ්‍රන්ස් දාහතක් ලංකාවට ඇවිල්ල ඉන්නේ එතකොට අපිට කොහොමද ආය මේ ඔප්චිටේක් ගන්න මේ කර්මාන්ත දාහත වැහිලගියන් පස්සේ ආය කොහොමද අපි මේ අර ඒකාල ෆියට් එකයි මිත්සුබිෂි ලංකාව සෙම්බල් කල් අවුරදු ගානක් ඒ කර්මාන්ත වහන දාලා මේ වගේ ස්තූපයකට 10 දෙනෙක් ඇවිල්ලා තව 10 දෙනෙක් ඉන්නවා එන්න ඒ කට්ටිය නැති වුණාන් පස්සේ අපි කොහොමද ඉන්වෙස්ටර් කෙනෙක්ට නැවත කියන්නේ මේ කර්මාන්තයට නැවත එන්න කියලා. අයිද ගන්න අර ගෙනාවේ 2020 වෙනකොට ඒවියේෂන් හබ් එකක් කරනවා කො නීල හරිත ආර්ථිකයක් කරනවා. දැන් ඔබතුමාලා 2030 දී කියනවා මේක ඔටෝමෝටිව් ලොජිස්ටිකල් හබ් එකක් කරනවා කියලා. ඒකතර මේවා හීන විතරයි. හීනයක් වෙනවා මේ විදියට ප්‍රතිපත්ති වෙනස් කරොත්. හීනයක් කරනවා. මේවා අත්තර සදා අපහසු කරනවා. අත්තරම තිබ්බේ දැන් 10 දෙනෙක් ඇවිල්ලා ප්‍රැක්ටිකලි අපි පෙන්නලා තියෙනවානේ ලංකාවේ ඇසෙම්බලි එකකට ඉන්වෙස්ට් කරලා තියෙනවා කියලා. දැන් බලන්න දැන් මම කතා කරා අශෝක් තෙලන් සමාගම එක්ක මේ ඊයේ. ඉතින් ඒගොල්ලෝ අපනයනය කරා ඔය වෙහිකල් බවුසර්ස් අරවා මේවා කීපයක් ඔයා දකින්න ඇති. ඩොලර් මිලියනයක වගේ. මම මේ ගැන පොඩ්ඩක් ඇහුවා. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ ලංකාවේ මේක නිෂ්පාදනය කරන නිසා එක්ලස් කරලා නිෂ්පාදනය කරන නිසා අශෝක් ලේලන් සමාගම ඉන්දියාවේ මේ අපේ කලාපයේ මාලදිවයින සහ ඔය සීෂෙල්ස් වගේ කුඩ රටවල් මේ අපේ අවට තියෙන පොඩි ඕඩර්ස් තියෙනවනි වාහන 10-15-20 ඒවට අශෝක් ලේලන් ඉන්දියාවලින් දායක වෙන්නේ නැහැ. එමකද ඒගොල්ලන්ගේ ඍජු ආයෝජනයක් ලංකාවේ තියෙනවනේ 149 හරි ගිය කාලේ. ඒගොල්ලෝ මේගොල්ලන්ට කියනවා ඔයාගේ කොස්ට් එක වැඩි වුණත් ඔයා මේක ගන්න ඉස්සරහට. ඔයා මේක අපනයනය කරන්න. ඉතින් ඒක තමයි ආරම්භය. දැන් ඔය වෙමින් පවතින්නේ ඒකනේ. දැන් මමත් කරන්න හැදුවේ ඒකනේ මහින්ද සමාගමත් එක්ක. දැන් මේ කලාපයේ තියෙන ඒගොල්ලන්ගේ යම් එක්ස්පෝර්ට්ස් තියෙනකොට දැන් මේ මහින්ද්‍ර ප්ලාන්ට් එකක් තියෙන නිසා අශෝක් ලේලන් ප්ලාන්ට් එක වගේම ඒතර ඒ කුඩා මේ වොලියම්ස් වලට යනකොට මෙතනින් යවන්න පුළුවන්. දැන් එතනට තමයි දැන් මේ තල්ලු වෙලා ගියේ. දැන් ඒක සම්පූර්ණයෙන්ම මේ කනකොකා හඬවල දැන් ඒක මේ සම්පූර්ණයෙන්ම දැන් වැයින තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකද කරෙන්න ඕනේ. අනිතක දැන් අපිට සතර මේ අපි වාහනයක් හැදුවට වේගයක හරි අපේ ඉලෙක්ට්‍රික් එකක් හරි මොන බයිසිකල් එකක් හරි මොන හරි එකක් දාලා අපිට අපි ඒකට කිව්වත් 777 කියලා. ඒක තමයි මොඩල් නම්බර් එක. දැන් අපිට ලංකාවේ තියෙන හින්දා මේ 777 වලට අපිට ඕන දෙයක් ඇඩ් කරන්න පුළුවන්, සබ්ට්‍රැක්ට් කරන්න පුළුවන්, අලුතෙන් ෆීචර්ස් ඇඩ් කරන්න පුළුවන්, ෆීචර්ස් අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්. අපිට අපි ගාන අපි ආරක දෙන අපි ගාන ඉන්ෆර්මේෂන් ටික දෙන්නේ. ඒතර අපිට අපේම ප්‍රොඩක්ට්ස් හදනකොට අපේ පාරිභෝගිකයට හරි ලාභයි මෙතනින් ගන්න එක. මොනහරි අඩුවක් වුණොත් එහෙම අපිට ජපානයට ගිහිල්ලා කියන්න බෑනේ ටොයෝටා එකට නෑ මේ කාර් එක මේ කාර් යන්න මේක අයින් කරන්න කියලා. හැබැයි ලංකාවේ එහෙම නෙමෙයි. ලංකාවේ ඒක එහෙම මොඩිෆිකේෂන්ස් වලට ඒ වගේ දේවල් වලට අපිට සෑහෙන chance එකක් තියෙනවා. අපේ වාහන අපි ගත්තා නම් අපිම කරා නම්. ඒ කියන්නේ අපිට ඒ ඔක්කොම ටික අපි ගාව තියෙන හින්දා. අනිත් එක දැන් අපි ඇත්ත කතා කරොත් මේ හර්ෂ සුබසිංහ මහත්තයා ලොකු පෙරලියක් මේ ගලේ ඇත්තටම බලන්න 3 wheel කිව්වම කොච්චර තියෙනවද ඉන්දියාවේ සහ වෙනත් රටවල මං හිතන්නේ මම දකින හැටියට මෙතුමාගේ 3 wheel එක තමයි මට නම් හොඳම 3 wheel එක. ලස්සනම 3 wheel එක. ලස්සනම ප්‍රායෝගික টপ ක්ලාස්. අනිත් එක එයා කන්ඩිෂනින් උත් තියෙනවා. ඔයම යහර තිනොද මේ 3 wheel වල එයා කන්ඩිෂන් දාගෙන දුවනවා. දැන් මෙතුමානේ ඒ පෙරලියත් කළේ. ඉතින් ඇයි මේගොල්ලන්ට උදව් කරන්නේ? ඇයි කරන්නේ නැත්තේ? මට හරි දුකයි. මට මේක වටහා ගන්න බෑ. අපි මේ මොකක්ද කතා කරන්න කියලා මෙච්චර විද්වතුන් මෙච්චර පිරිසක් ඉන්න මේ රටේ
අපි ලාංකික දේවල් අගයන්න ඕනේ ඒම නෙමේ නිකරනේ පාගල දාන්න හදනවා පාගල එකත් පිටරටින් ගෙන් හදනවා ඊට අඩුවට ඒ පාගල නෙමෙයි කපල දාන්න මේ පිස්සු ඕනේ කෙනෙක් පොලිසිය එකක් දැම්මට පස්සේ වෝනින් එකක් දෙනවනේ වෝනින් පොලිසිය එකක් දැම්මන් එන අනිත් එක මෙතුමාගේ කාර් එක රීමැක් කාර් එකට ඉස්සල්ලා මෙතුමා නිෂ්පාදනය කරේ කළා මේ මෝටර් ෂෝ එකට ගෙනිච්ච රීමැක් එකත් එන්න ඉස්සල්ලා රීමැක් එකත් එන්න ඉස්සරේ ඔව් කොච්චර ටෙක්නොලොජිකල් මේකක්ද ඒ වෙලාවේ අත දුන්නා නම් හරිම ඛේදවාචකයක් ඒකති අනිත් කටිය බලන් ඉදලිවල ඉල්ල අදිර එකකු පැනල ඉවර අපි එච්චර අරන්ඩි කල ගෙන කර අපි කියන එක පන්න ඉතින් දැ මේකත් එක් රජයෙන් ලබාදන්න පුළුවන් සහන මොනවද කියලා පැහදිලි කිරීමක් කන්න දැන් ආණ්ඩුවට සමහට හිතුවට මේ ගොල මේ ඇවිල කතා කරලකට මේලු දන්න මේ සහන මොනවද කියලා අප පැදිලි කිරීමක් කන්න පුළන්ද මෙන්න මේවයි අපි බලාපොරොත්තුවන සහන කියලවෙල කියල දෙන්නක ඇත්තරම චතුර අපි කර්මාත් අමාත්‍යංශයේ ලේකම්තුමිය ඊට පස්සේ සුනිල් අන්දුනෙත් ඇමතුමා චතුරංග බේසිංහත් එක්ක ඉතා විශාල ප්ලෑන් එකක් තිබ්බා නමුත් අපිට අවාසනාවකට කිව්වා මේ IMF මේක හින්දා ලොකු වෙනසක් කරන්න බෑ කියලා. ඊට පස්සේ අපි මිනිමම් දෙයක් ඉල්ලුවා. ඒක තමයි අපේ මේ SUV වලට ට්‍රක් රථ වලට සහ මෙතුමා නිෂ්පාදනය කරන ඒ කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන 3 wheel වලට ගහන CID එක මේ ලෝකලි වැලියු ඇඩ් කරන කොටසෙන්වත් ඇට්ලිස්ට් ගලවලා දෙන්න. ඉම්පෝර්ට් කරන ටිකට ගැහුවට කමන්නේ නැහැ. හරි ඊට පස්සේ මෝටර් සයිකල් වලට ගත්තොත් මෝටර් සයිකල් වලත් අපිට ලෝන්ට වැලියු රේෂයක පුළුවන්නම් 70% ඉගෙන බැංකුවලින් 70%ක් දෙනවා අපිට ඒක 90% දක්වා දෙන්න. ඊට පස්සේ මෝටර් සයිකල් වල අවුරුදු දැනට තියෙන SOP එකටදී අවුරුදු දෙකකට පස්සේ 5% වැඩි කරේ නැත්තම් නැවත 10%ක් එක්සයිස් ඩියුටිය ගහනවා. ඒක හරි ටෙම්පරලි අපිට මේ කර්මාන්තය ඉගෙන අවුරුද්දක් හෝ පවත්වාගෙන යන්න මොකද අපිට ඊට පස්සේ ලොං ටර්ම් අපිට රජයත් එක්ක කතා කරලා මේ ප්‍රතිපත්ති වෙනස් කරන්න මේකක් තියෙනවානේ දැනට මේ ඉමීඩියට් තියෙන 10000ක් විතර වැඩ කරන මේ කර්මාන්තය කඩා වැටෙන්න දෙන්න අවස්ථාවක් නැහැ නේ. ඉතින් මේ මිනිමම් ටික තමයි අපි ඇත්තටම ඉල්ලුවේ චතුර. ඉතින් මේ සහන විදිහට බලන් ගියාම ලොකු දෙයක් නෙමෙයි ඉල්ලලා තියෙන්නේ මේක ප්‍රතිපත්ති මේ වශයෙන් ගන්න පුළුවන් තීන්දුව තියෙන අපි ඉල්ලන්නේ level playing field එකක්. අපි කියන්න අපි සම්පූර්ණයෙන් ප්‍රොටෙක් කල්ල මේ වහන්න කියලා දක්ව කිවරේ ඉම්පෝට් කරන්න තවුලක් නෑ එහ ප්‍රශ්න අපට කිසි ප්‍රශ්න ඒක ලෙවල් ප්ලේන් ෆිල් එකට යන්න අපිව මේ අපිට තහන්සි දාන්න එපා සතුර ඇත්තරම දැන් අපේ එකනමේ ගත්තත්යම අපේ එකනමක 85 බිලියන් එකනවේ 90ක් ඉතරතයෙන් ට්‍රේඩ් එකනමේ දැන් ට්‍රේඩ් එකනමයක් වුණාට පස්සේ අපිට ඔය අවුරුදු 70ම හෙනේ තිබ්බේ ඔය ට්‍රේඩ් එකනමයක් අස්සේ අපි හිර වෙච්ච හින්දා. ඒතර මේ ට්‍රේඩ් එකනමකේ දේලා දෙන එතනින් ගත්තා මෙතනින් ලොකු කමිෂන් එකක් ගත්තා මේ පැත්ත විකුණුවා. ඒතර අපි යන ඔය අපි රිස්ක් අරගෙන ෆැක්ටරිස් හදලා අරවා කරලා මේවා කරලා ඒ කිසි දෙයක් කරන්න ඕනේ නැහැ නර කට්ටියට. කෙලින්ම ගියා ගත්තා මේ පැත්තෙන් ගත්තා මේ පැත්තෙන්. වෙළඳ ආර්ථිකය. ඊට පස්සේ අනිත් එක තියෙන්නේ දැන් අපිට මට හෙට උදේට කාර් කම්පැනියක් දැම්මා. චීනෙන් හරි කොහෙන් හරි බඩුවක් ගෙනාවා දුන්නා. දුන්නට පස්සේ මම ඒක හෙට දීද නැද්ද කියන එක අවුලකුත් නැහැ. අවුරුදු දෙකකට පස්සේ මම වහලා දානවා. පාරිභෝගිකයෝ ඔක්කොම අමාරුයි. ඔයා බලන්න ඔහොම කීයක් තියනවද කියලා දැන්. ඒ සැරේ ඔය ලයිට් නැති එක කාලේ බැටරි ගෙනාවා. බැටරි ගෙනාවට පස්සේ ඒ බැටරි විකුණපු මිනිස්සුත් නැහැ මොනවාක්වත් නැහැ කවුරුත් නැහැ. ඒ වෙලාවේ චීනෙන් ගෙනාවා දුන්නා ඉවරයි. හැබැයි මේ මිනිස්සු මේ ලංකාවේලා ඉඳලා හදුවා නම් එහෙම මේ මිනිස්සුගේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා අදත් මේ මිනිස්සු විකුණනවා. අපි අදත් කරන්නේ. ඒ වෙලාවේ හද බැටරි එක අපි අද විකුණනවා. ඉතින් ඒකට ගොඩක් අනුබල දෙන්න ඕනේ නැහැනේ. ඕන දෙයක් ගෙන්නන්න පුළුවන් කියන එක දැන් ඇමරිකාව රිස්ට්‍රික්ට් කරන්න මේ දේවල් අපිට හිතුවත් අපිට මේ වගේ බසස් නැහැ ඒක ගෙන්නන්න පුළුවන්. මේ වගේ බසස් වලට මේ අපිට මේ වගේ රෙප්ලිකේෂන්ස් තියෙන ඒවා ලංකාවේ නැහැ. ලංකාවේ තියෙන එකක් තියෙනවා නම් අපි යාට ආයේ කම්පිටිෂන් කරන්න ඕනේ නැහැනේ. නමුත් නැති දේවල් තියෙනවානේ. ඒ වගේ දේවල් වලට අපි එහෙම ලයිස්තුවක්වත් අරගෙන ඉවරලා මෙන්න මේ ලයිස්තුව හැටියට මේක ගෙන්නන්න දෙමු මේක ගෙන්නන්න දෙමු එහෙමවත් බැලුවා නම් ඔන්න අපිට කියන්න පුළුවන් එකක් සාධාරණයි කියලා. එහෙම නැති වුණාට පස්සේ එකපාරටම ඇවිල්ලා මේ පොලිසිය එකක් අරගෙන එන්න ඕන එකක් ඔකටට ගන්න පුළුවන් කම්පිටිෂන් එක මේ වුණත් කමක් නැහැ. අපේ මිනිස්සු එකලස් කරන කට්ටිය වුණත් වැරදි අදහසක් කරලා තියෙන්නේ. ඔය දැන් 110 ඉස්ලාම කියන සීට් එකයි ටයර් එක දානවා කියලා කියාගෙන ඉන්නේ. හැබැයි ඒකට ගිහිල්ලා බලලා නැහැනේ මේ ෆැක්ටරියට මොනවද පැහැදිලි කිරීමක් චතුර දැන් අපි සිනාරෝ සමග ගත්තොත් අපි ලෝකල් කොම්පොනන්ට් 20කට ආසන්න ප්‍රමාණයක් දෙනවා කොම්පොනන්ට් වශයෙන් ගත්තොත්. මම දන්නේ විදිහට හැමෝම අඩුම ගානේ කොම්පොනන්ට් 15කින් එහා ලෝකල් කරනවා. ඒතර ඒ කියන්නේ අඩුම ගානේ මැනුෆැක්චරර්ස්ලා 4-5 දෙනෙක්ගෙන්වත් ගන්නවා. ඒ කියන්නේ ලෝකල් කොම්පොනන්ට් මැනුෆැක්චරර්ස්ලා. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් හැමෝම ගන්නවා. නම් හිතන්නේ ටයර් එක දානවා බැටරිය දානවා. දැන් ඒකද අපේ ඇඩ්වාන්ටේජ් එක තියෙන අතර මෙහෙම දැන් අපි දැන් මේ කොම්පොනන්ට් මැනුෆැක්චරර් දාගත්තට පස්සේ දැන් මේ කට්ටිය ගා මැෂින් තියෙනවා.
මෙහම එක්කෙන ගාමසින් තියෙන දිමට ගාමසින් තියෙන ආගාමසින් තියෙන අපිට කියල ගැන්න පුල හරි අපිට බ්‍රේක් හදල දෙන්න කියල අපිට පනස්සක හදල දෙන්න කියලා අපිට මේක හද දෙන්න කියලා එතට ලංකාවේ වාහන හදන්න ලංකාව මයිපියර් දෙන්න වාහන හදන්න අපිට පිටට යන්න බෝනෙන. මොකද මේ කට්ටය ඒ කම්පෝන මනිෆක්ෂ එක ඩියලප් කරලා හින්න. දෙකින්ද මේ ඕවරෝල් හෝලිස්ටික් විදිර ගත්තොත් හරි පියවරවල් ලංකාව අරගෙන තියෙනවා ලංකාවන්නේ මේ ඇතරම බිස්නස් කමිට අර්මාන්තකරුවන් ලෙසින් හරි පියවරට අරගෙන තියෙනවා හරි සහයෝකය සහ ඒ සබඳ නිසි වැඩ පිළිවල තමයි දිකු පත්තිය තම හැබේ කෙනගේම දැන් අපි එකලස් කරන එකයි මෙහ නිෂ්පාදනය කරන එක අපි ඔක්කොම කතා කර අපි ඔක්කොම දන්නවා මම දැන් අප වෙල්ගම් මාත් මෙටත් කියර දෙන්නේ අපේ කාරක තියෙන ඔන්න බොඩිය එක කතාගෙන ඔකටේ ඔකට්ක බ්‍රන්ඩ් ගහගෙනකුණ හරි එතකොට එතනත් දැ දෙපාරතුම් බරක් හිතල කරලා සාධර දසක මත්මද මේක අපි ලංකාම හදර දරම ඉතුරට කියරමක ප්‍රඩක්ෂ නයි තියෙන ප්‍රඩක්ෂ නයි තියෙන එතර ප්‍රඩක්ෂ නයිනගේ අපේ එකක් යන්නත් පුළුව. එ ඒකහින්ද එහෙම මේ ලොකූ එකක් අපි කරන්න යන කාලේ ද මට පේන දේ තමයි අවසාන වශයෙන් ගත්තමද මේ කාරණ කීපයක් ගත්තම හර්ෂ සුභසිංහ මහත්මය ඇවිල්ලා ආරන්ඩීවල එක්ස්පර්ට් කෙනෙක්. එතකොට එතුමා මේකේ ආයි ප්‍රඩක්ෂන් එකත් කරන්න කියලා ප්‍රඩක්ෂන් ලයින්නයත් හදලා මේ ඔක්කොම කරන්න ගයොත් මේ බිස්සෙක් කරන්න වෙන ඒගැන මේක කරන්න ඕන ලංකාවින් අනෙ ත්‍රිරෝධරත හදන කම්පනී සරි ඒගොල්ලු හරිය වෙල්ලා මෙතුමත් එක් එකතු වෙලා ඔබතුමල් ලසනාරෝක විදිර ඔබතුමාට බලන බැ එක ඩිවලප් කරගන්න මේක කරගන්න එතුමගෙන් ඒ එක තමයි ගන්නවෙන් නමුත් දැන් කරන්නේ මාකට් එකක් නැති හින්දා එතුමම ප්‍රොඩක්ෂන් ලයින් එකත් හදාගෙන යනවා. මං කියන එක ඒක කියන එක හරි නියම රිලේක දුවන්න බෑ. ද අපි දැන් අපි පිටරටින් සමරක්ව දෙනද ඒක ලෙවල්ද අපිට ඒ කොන්ෆිඩන්ට එකත් එන්න පැටිකක් කලා ගිල්ල දැන් තමයි අපි ඔක්කොම කොන්ෆිඩන්ට ඇතින මේක වැඩ කරනවා මෙවා එක තියෙනවා ලංකාවක මරගන ප්‍රඩක්ෂන් ලයින් එක දැම්මොත් මිට හොඳ අපිට මොක බයිඩියකට වඩා බයිඩ අපේ කාරග අපිට ඉස්සර වගේ නෙමේ චතරන්ගේ දතර මේ අපිට පුළුවන් මේ ඔක්කොම මෙහ හදන්න එකන මේකන ඔය කියන ඉලෙක්ට්‍රොනික් රෝලි ගෙන ඩිස්පලේ තියෙන සෙගින් ඩාන්සිං ඔක්කොමටික ලංකාව හදන්න පුළුවන් ලංකාවේ ළමයි කේපබල් ඔය ඔක්කොම කරන්න. එතකොට ඒ කේපබිලිටිස් තාම මිනිස්සු අතර ගිල්ල දැනගෙන නෑන. එතකට ඒක තම අපට ලොකු ප්‍රශ්නයට ඔබතුමාලාගේ මේගේ චැනල් තමයි ලොකුම අපිට තියෙන උදව්ව ගෙනියන් මේක මේ රට ඇතුළට ගිල්ල මිනිස්සුන්ට පෙන්න්න. ඒ මුණහම එහෙම කොන්ෆිඩෙන්ට්කාවට පස්ස මෙතුම කිව්වාගේ එතුමත් කිව්වා කොච්චර ජොබ්ස් අපි ක්‍රියට් කරනක අපි ඕක පටන්ගන්නකට ඉලෙක්ට්‍රොනික් ජොබ්ස් කියල එකක් තිබෙන. පව ඉලෙක්ට්‍රොනික්ස් කියන එක පැත්ත පලාතවත් තිබෙන. ඊට පස්සේ මෙකාටොනෙක් කියන එකක් තිබෙන හැ මෙකනිකල් එන්ජිනියස්ල මේ පොඩිපොඩි ෆක්ටලට කරමසක ඩිසයිනිං එන්ජිනය තිබෙන වෙහිකල් ඩිසයිනිං එන්ජිනය තිබෙන. ඉති මේ කනිකාර පොඩි ඉන්ඩස්ට්‍රයක් හිටකට ගතොත්හෙම මේ ඩොලර් මිලියන 500කට යන වාහනය මම ගිල්ල කිවොත්තේම නෑ අපි මේක ඩොලර් වේනයට 75කට කරලා දෙන්නම් කියලා නැත 100කට කරලා දෙන්නම් කියලා ඒ වගේ මාකට්ටකත් අපිට ලංකාවට කියන්න පුළුවන්. නමුත් අපිට වෙලා තියෙන්නේ ඒවා එන්න ඉස්සරින් මේ අපි කෙලින්ම ගහ මුලින්ම කපල උදුරල දාලා උඹල ගැන ගොච්චර මේවාද කියනට මකින් දිබන්ත මට මාත කතාගන්නට මට යාගේ ආවේගේ දක්කිනකොට ඒතරන්න අපිට මනක් කරන කෙලීම හල කර්මාන්තකරුවන් අපේ ඉන්න ඔක්කොම තටක් කර්මාන්තකරුව චතුර අපේ වැල් පාලම කඩා වැටිලා. දැන් මේ වත්මන් ජනාධිපතිවරයට ඔබතුමා ජනාධිපතිත් එක්ක කතා කරන සාකච්ඡා කරන කතා කරමින් ඉන්න කෙනෙක් විදිට තියෙන අභියෝගය මොකක්ද ඇත්තට ඔබතුමාට හිතන විදිර මේක දැන් කියලත් මේ කරගන්න බැරිතත්වට පත්තරති. මම ඉස්සලත් කිවනේ වත්මන් ජනාධිපතිතුමා හරි කෙලින් කියන්නේ මෙහෙමයි අපිට දේශීය නිෂ්පාදනය තමයි මගේ ලොකුම බලාපොර ඒක එතුමා හරි කලියවට කරන්න. එහෙම කරනකොට එතුමාට ඉට පස උපදේශකය හරි කවරුහරය කෙනෙ ඇවිල්ලගෙන නෑස හොම කරන්න එප හොම කරොත්තම මේ වැටෙන්න්න පුළුවන් පෙව කරන්න එපා මේම කරන්න පුලා කියලා මට හිතෙන්නේ එතුමට තිය ලොකුම් ප්‍රශ්තම මේ වටේ මිනිසු එතුම බය කරලරන්න. ඒකන වට අයම කියවතය ඔබතුමාට හෙතවිදට මේ මිනිසුක්කෝම් පාරල් දක්කනයට ගෝටා බේරාට පක්ද තුමාට එතුමට වෙච්චද ඒක තම ඔබතුමාටත් වෙන්න හොම කියලා බැවුණට පස්සේ අපි ඇවිල්ල එක කට්ටයක් අනිත් කට්ටේ අනිත් කට්ටේ. එතොට එතුමට ගන්නනවා ද මේ කටන මේ විල්ගවන්න මේ බිල්ගවන මිනිසුටික කියන දවකත් වහන්ඩන ඇති කියලා මට මම දන්න නෑ මම
මට එහෙම තම හිතන්නේ එහෙම කතාවත් තමයි තියෙන්නේ නමුත් ඔතන ඉන්න දෝෂ පලාක්ෂය ගොඩක් කෙනකොට ඇගුත් එහෙම එතුම වනත් අනි දේශ පලාර්ශයදත් ඒ මනුස්්‍යය හැටියට හොඳ කට්ටයක් ඒ දැන් එහෙම වනාට පොඩි ප්‍රශ්නයක් තියන්නේ මේ එක්ස්පීරියන්ස් මධිකම තාම අලුතෙන් මාව විතරයිනේ කවුරරල්ල ආපු ගවම් මං මේ සුදිය කරාවට පස්සේ එක පාතම ගිල්ල මේ විදිියක කැන්ටෝල් කරන්න අරෝමය කරන්න බැහැනේ ඉතින් ඔතන කියන කට්ටිය කියන දෙයක් අහල තම අපි කරන්න වෙන්න තේ අර පොඩ්ඩක් ඒක එක්ස්පිරෙන්න්සක නැතිකම දන්න නැතින්ද අර කට්ටිය කියනද හන්ඩ වෙන ඇති කියලා මට හිතනවා හැබ කවුදේක කියන්නේ කියන එක තමයි අපිට තාම අදෘශ්‍යමාන මනුස්්‍යයටයක් ගෙන ජනාධපත අදශවාන මනසට එන්ම සූති වන්දන ඔබතුමාට සම්බන්ධනාට අපිත් එක් අද සම්බන්ධනා මෝටර් රත අමතර කොටස් නිෂ්පාතකන්ගේ සංගම වෙනුවෙන් හිස භාපති ඩිමන්ත ජයවදන මහත්ම වෙන්ම සූති ඒවගේම අයිඩියල් මෝට සමහ වෙනුවෙන හිස භාපති නලින් මෙල්ග මහත්ම ඔබටත් බෙන්ම සූති වෙගා ආතනය ප්‍රධාන විදාකන ධරී ආචාර හර්ෂ සුභසිංහ මහත්මය ඔබටත් ස්තුති ඒවගේම සෙනාර මෝටස් ප්‍රයිවට් ලිමිට ාතන මෙහිම අධ්‍යක්ෂ මොහන් සෝම චන්ද්‍ර මහත්මය ඔබටත් පේම ස්තුති. ඉපදිච්ච ගමම්ම මිනිස්සු ඇවිදින්නේ නෑ ඒකට කාලයක් යනවා. ඒ කාලෙ එනකං කෙවෙන් කෙවෙන් පෝෂණය කරන්න ඕන. සවිශක්තිමත් වෙන්න අවශ්‍ය වටපිටාව සකසන්න ඕන. උදව් කරන්න ඕන. ක්‍රමක්‍රමයෙන් දනගාලා හැබැයි දවසක නැගිටිනවා. ඒ වගේ තමයි වාහන කලස් කිරීමේ කර්මාන්තයක්. ඉතින් මේ කාලෙ දනගාන්න අවස්ථාවත් දුන්නේ නැත්තම් නැගිටින නම් බැරිම වේ. රටක් විදිරි ඉස්සරහට යනවනම් කාර්මික අපනයන අනිවාරයෙන්ම අපදිරිමත් කළ යුතුමයි. ඒ වෙනුවෙන් ලෝකයම සූදානම් වෙද්දී අපි ගමන් කරන්නේ ආපස්සට නම් රටේ හිට දවස පිළිබඳ කුමන කතාවද්ද. දත්ත සමග කතා කරන අපේ රීබිල් ශ්‍රී ලංක වැඩසටහන තුළින් අපි කතා කරලා පෙන්නවා තොරතුරුත් එක්කම මේ ශේෂත්‍රයේ තියෙන වෙනස් යුතු දේවල් පිළිබඳව. එලබෙන සතිය තවත් කතා කරමු මේ වගේම ශේෂ්‍රයක් පිළිබඳව. එමනම් සුභරාත්‍රයක්.